හොඳයි ළමයි අපි අද දවසට අදාළ අපේ management accounting and finance revision series එකේ අද දවසේ revision එක පටන් ගමු ළමයි. මේ වෙද්දී අපි ඔයාලගේ syllabus එකට අදාළව කොටස් කීපයක් සාකච්ඡා කරලා කාරණා ගණනාවක් කීපයක් නෙමෙයි අතටම ළමයි අපි සැලකිය යුතු කොටසක් ඔයාලගේ syllabus එකේ තියෙන ආවරණය කරලා තියෙනවා. ගොඩක් වෙලාවට ගත්තහම ළමයි මේ වෙනකන් කරපු දේවල් වල ඒ කියන්නේ අපි රිවිෂන් ලයිව් එකේ කතා කරන ඒවා සහ ඊට අතිරේකව LMS එකටත් අප්ලෝඩ් කරලා තියෙනවා තව විභාග ප්‍රශ්න. ඉතින් ඔයා ඒ ටිකත් go through කරන්න ළමයි. දැන් එකම ප්‍රශ්නකින් ඔයාලට තේරුම් ගන්න අමාරු නම් කිසියම් දෙයක් ඔයා තව වීඩියෝස් ටිකක් ආපහු බලන්න LMS එකේ ගොඩක් කොටස් වලට අදාළව ගොඩක් කොටස් ආවරණය වෙන විදිහට ළමයි LMS එකට අප්ලෝඩ් කරලා තියෙනවා. ඉතින් ඒක පොඩ්ඩක් go through කරන්න ළමයි. ඒකත් වැදගත් වෙනවා ඔයාට. ඒකත් වැදගත් වෙනවා. හරි. අද මම ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ළමයි තවත් ඔයාලගේ සිලබස් එකේ තියෙන වැදගත් කොටසක්. ඒ තමයි පෙරසැරි පිරිවැයකරණය. පෙරසැරි පිරිවැයකරණය. ඉංග්‍රීසියෙන් අපි ඔකට කියනවා ළමයි process costing කියලා. මේ පෙරසැරි පිරිවැයකරණයත් මම ඔයාලට පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ ළමයි ආසන්නතම විභාගයේ පදනම් කරගෙන 2025 ජූලි විභාගයේ පෙරසැරි පිරිවැයකරණය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා ළමයි. ඒ ප්‍රශ්නේ පදනම් කරගෙන පෙරසැරි පිළිබඳව ඔයාලට පැහැදිලි කිරීමක් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ප්‍රධානම දේ තමයි ළමයි මතක තියාගන්න ඕන සාමාන්‍ය අපි පහුගිය විභාග ප්‍රශ්න අරගෙන බැලුවොත් අනිවාර්යෙන්ම පෙරසැරි පිරිවැයකරණයෙන් අභ්‍යාසයක් එනවම තමයි. ගානක් එනවම තමයි. එතකොට පෙරසැරි අපි බැලුවොත් එහෙම ලකුණු ආසන්න වශයෙන් ලකුණු 15කට ආසන්න ප්‍රමාණයක් මේ අවුරුද්ද බැලුවොත් එහෙම මේ පේපර් එකේ ළමයි ලකුණු 14ක ප්‍රමාණයක් නේ. එහෙනම් ඔයාලට පුළුවන් වෙන්න ඕනේ ළමයි පෙරසැරි පිරිවැයකරණය හරහා අපි ගණනය කිරීම කරනකොට ඔයාලට පුළුවන්කම තියෙන්න ඕනේ මේ ලකුණු 14 ලබා ගන්නවා කියන එක සහතික වෙන්න. මොකද ඒක අතිශය වැදගත් ළමයි වාගේ විභාගයේ සාර්ථකත්වය සඳහා. පැහැදිලිද? ඒ කොටස අතිශයම වැදගත් වෙනවා ඔයාගේ විභාගයේ ලකුණු ටික ලබා ගන්න. හොඳයි. හොඳයි. අපි එහෙනම් ළමයි අද මේ කොටසට අදාළව අවශ්‍ය කාරණා ටික සාකච්ඡා කරන්න පටන් ගමු. පෙරසැරි පිරිවැයකරණය කොහොමද? මොකද්ද පෙරසැරි පිරිවැයකරණය කියන්නේ? පෙරසැරි පිරිවැයකරණය සම්බන්ධයෙන් ඔයාට තියෙන්න ඕන දැනුම මොන වගේද? විභාගයේදී පෙරසැරි පිරිවැයකරණය සම්බන්ධ ප්‍රශ්නයකට ඔයා කොහොමද උත්තරයක් ලියන්නේ? මේ මේ කාරණා ටික ඔයාට යම් ආකාරයක අවබෝධයක් තියෙන්න ඕනේ. හොඳයි. මුලින්ම පොඩි ක්‍රියාවලියක් නම් දැන් ඔයාලා නිෂ්පාදනයේ සම්දේකකේ හදන්නේ නැහැනේ. ඒකක් වර්තමාන විශේෂයෙන්ම මහා පරිමාණ නිෂ්පාදන බිස්කට් පැකට් වෙන්න පුළුවන්, බීම් බෝතල් වෙන්න පුළුවන්. මහා පරිමාණ නිෂ්පාදන ගත්තාම ළමයි ගොඩක් වෙලාවට හරි ක්ලියර් නැතුව යනවා කියලා කියනවා. මගේ වොයිස් එක ක්ලියර් නැති වෙන්නේ. ස්ක්‍රීන් එකද? හරි තාමත් එහෙමද ළමයි තාමත් කැඩි කැඩිද ඇහෙන්නේ නැත්නම් දැම්මාව ඇහෙනවද පැහැදිලිව? හරි දැන් හරි කියලා කියනවා. හරි දැන් ටිකක් හරි. හොඳයි මට ළමයි මම හිතන්නේ කනෙක්ෂන් එකේ හිටපු ගමන් පොඩි පොඩි ප්‍රශ්න එනවනේ. හරි මට ඔයාලා ගාන පොඩ්ඩක් බලා ගන්න ළමයි. ගාන පොඩ්ඩක් බලා ගන්න මට ඒ අතරේ විනාඩියක් දෙන්න. ඔයාලා ගාන පොඩ්ඩක් බලා ගන්න මම කනෙක්ෂන් එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවද කියලා චෙක් කරන්න. නැත්නම් ගාන අතරමඟ දැන් හරිද? දැන් අවුලක් නැහැ නේද? හැමෝටම දැන් ඇහෙනව නේද ළමයි? කාට හරි මාව ක්ලියර්ලි ඇහෙන්නේ නැති ගතියක් තියෙනවා නම් කියන්න. දැන් ඇහෙනව නේද මාව?
හරි. ඔක්කොටම එහෙනම් නියමයි. හරි. මොන හරි ළමයි ඇහෙන්නේ නැති වුණොත් එහෙම කියන්න. මොකද නැත්තම් මම කතා කරගෙන යයි ඔයාලට මාව ඇහෙන්නේ නැති වෙයි. අන්තිමට සෙෂන් එක කරන එකේ තේරුවක් නැති වෙනවා. හරිනේ. පොඩ්ඩක් නැතුනොත් ඉන්නම කියන්නේ. හරි. දැන් පෙරසැරි පිරිවැකරණය ගැන කතා කරන්න යද්දි ළමයි ඔයා දන්නවා සාමාන්‍ය ගත්තාම වර්තමානයේ දැන් ඔය මහා පරිමාණ නිෂ්පාදන ආයතන ගත්තාම එයාලගේ නිෂ්පාදන ක්‍රියාවලිය ළමයි කාරණා ක්‍රියාවලි කීපයක් කරා සිද්ධ වෙනවා. දැන් හිතන්න උදාහරණයක් විදියට ඇඟලුම් කර්මාන්ත ශාලාව ගත්තොත් ඇඟලුම් කර්මාන්ත ශාලාවේදී ළමයි විවිධ ක්‍රියාවලි වලට භාජනය වෙලානේ නිම්මි ඇඳුමක් එළියට එන්නේ. දැන් මම දන්නේ හරියටම කොහොමද වෙන්නේ කියලා ළමයි. මොකද මම ඇඟලුම් කර්මාන්ත ශාලාවල ක්‍රියාවලිය ස්ටඩි කරලා නැති නිසා. හැබැයි සාමාන්‍ය ගත්තොත් හිතන්න අපි ඇඟලුම් කර්මාන්ත ශාලාවක මුලින්ම අපි අමුද්‍රව්‍ය විදියට රෙදි දානවා. ඊට පස්සේ සමහරට එක අංශයක් තුළදී ළමයි මේ රෙදි කැපීමේ කටයුතු වලට භාජනය වෙනවා. ඊළඟට තව අංශයකදී මැසීමේ කටයුතු වලට භාජනය වෙනවා. ඊළඟට තව අංශයකදී මොනවා වෙනවද? තව අංශයකදී සමහර විට මේ රෙදි ඇසුරුම් කිරීම මෙහුවට පස්සේ ඇසුරුම් කිරීම වගේ දේවල් වලට යොමු වෙනවා. එතකොට මේ එක් එක් අංශයට බලන්න එක් එක් අංශයක් ගත්තාම ළමයි ඒ අංශය ඇතුලේ වෙනමම ක්‍රියාවලියක් තියෙනවානේ. එතකොට මේ ක්‍රියාවලිය ඇතුලේ දැන් රෙදි ටික කැපීමේ අංශයට ආවට පස්සේ ඒක සඳහා අවශ්‍යයි ශ්‍රමය, ඒක සඳහා අවශ්‍යයි යන්ත්‍ර, ඒක සඳහා පොදුකාර පිරිවැය දරන්න වෙනවා. ඊට පස්සේ ඒ ටික හරියට වෙලා හරියට ඒ කැපීමේ අංශයේ අවුට්පුට් එක ගත්තාම ළමයි එයාලගේ නිමෙවුම ගත්තාම එයාලගේ නිමෙවුම තමයි මහණ්ඩ සුදුසු ආකාරයට කපන ලද රෙදි. දැන් මෙතන තියෙන නිකම්ම රෙදි. හැබැයි දැන් හිතන්න කමිස මහන ආයතනයක් කියලා. එතකොට කැපීමේ අංශයට ඉන්පුට් එක විදියට යෙදවුම විදියට එනවා ළමයි රෙදි කියන එක. ඒ රෙදි විදියට එන යෙදවුම එයාලා සුදුසු පරිදි කපලා දැන් තියෙන පතොරම් මරවමව කියලා. එතකොට සුදුසු පරිදි කපලා මැසීමේ අංශයට එයාලා ට්‍රාන්ස්ෆර් කරනවා ළමයි. එතකොට දැන් එයාලගේ නිමෙවුම වෙන්නේ ඔන්න ඕක. එයාලගේ නිමෙවුම වෙන්නේ ළමයි මැසීමට සුදුසු ආකාරයට කපන ලද රෙදි. ඊළඟට මැසීමේ අංශයට ලැබෙනවා යෙදවුමක් විදියට මැසීමට සුදුසු ආකාරයට කපන ලද රෙදි. එයාලා ඒ ටික මහලා නිමි ඇඳුමක් බවට පත් කරලා එයාලා යවනවා ඒක ඇසුරුම් අංශයට. ඔන්න ඔය වගේ ගත්තාම ළමයි ආයතනවල යම් යම් ක්‍රියාවලි සිද්ධ වෙනවා. විශේෂයෙන්ම මහා පරිමාණයෙන් නිෂ්පාදනය වෙන ආයතනවල යම් යම් ක්‍රියාවලි සිද්ධ වෙනවා. එතකොට ඔය ක්‍රියාවලිය ඇතුලේ මොනවා වෙනවද? ඔය ක්‍රියාවලිය ඇතුලේ විවිධ වූ කාරණා වෙනවා. ඒ කාරණා වෙනුවෙන් යම් ආකාරයක පිරිවැන් දැරීමක් සිද්ධ වෙනවා. එහෙනම් අපිට ගිණුම්කරණයේදී කළමනාකරන ගිණුම්කරණයේදී අපි දැනගන්න ඕනේ ළමයි. දැන් උදාහරණයක් විදිහට රෙදි මීටර් 1000ක් අපි යෙදවුම විදියට දානවා. නිමෙවුම විදියට කපන ලද රෙදි කියලා එනවා යම් නිමෙවුමක්. ඒ එන නිමෙවුම ඒකකයක පිරිවැය කොච්චරද? මෙතන නිකම්ම රෙදි මීටර් 1000ක් දැම්මට ළමයි ඒ රෙදි මීටර් 1000 යම් ආකාරයක ක්‍රියාවලිය අජනය වුණාට පස්සේ අර යෙදවුම විදියට ආපු රෙදි වලට වඩා යම් වටිනාකමක් සහිතව තමයි එළියට එන්නේ. පැහැදිලිද? අන්න ඒක තමයි ළමයි පෙරසැරි පිරිවැයකරණයේ මූලිකම හරය. එතකොට පෙරසැරි පිරිවැයකරණයේ හරහා සිද්ධ වෙන්නේ ආයතන තුළ විවිධ වූ ක්‍රියාවලි තියෙනවා. ඒ ක්‍රියාවලි වලට හොඳට තේරුම් ගන්න ළමයි ආයතන තුළ විවිධ වූ ක්‍රියාවලි තියෙනවා. ඒ ක්‍රියාවලි වලදී සිද්ධ වෙන යෙදවුම් නිමවුම් බවට පරිවර්තනය කිරීමේ ක්‍රියාවලියේදී දරන්න සිද්ධ වෙන පිරිවැයන් හරියට ගණනය කරලා ඒ පිරිවැයන් අපි නිම කරන ඒකකයකට අදාළව ගණනය කිරීම තමයි සිද්ධ වෙන්නේ. හොඳයි. ඔයාලා තියරි එකේදී මේ ටික හොඳට සලිල සර් එක්ක සාකච්ඡා කරලා ඇතිලා මම මේ ටික සාකච්ඡා කරලා ඇති. අපි මේක තේරුම් ගන්න උත්සාහ කරමු. විභාග ප්‍රශ්නයක් ආශ්‍රයෙන් මේ කතාව. දැන් ගොඩක් වෙලාවට ළමයි ඔයාලගේ මට්ටමේදී දැන් ක්‍රියා ආයතනයක පෙරසැරි ගණනාවක් තිබ්බට හොඳට තේරුම් ගන්න ළමයි ආයතනයක පෙරසැරි ගණනාවක් තිබ්බට ඒ පෙරසැරි ගණනාවක් තිබ්බට ඔයාලගේ මට්ටමේදී එක පෙරසැරියකට අදාළ එක ක්‍රියාවලියකට අදාළව තමයි ගොඩක් වෙලාවට ගණනය කිරීම කරන්නේ දැන්. උදාහරණයක් විදිහට ඇඟලුම් කර්මාන්ත ශාලාවේ රෙදි කැපීම කියලා පෙරසැරියක් තියෙන්න පුළුවන්. රෙදි මැසීම කියලා පෙරසැරියක් තියෙන්න පුළුවන්. රෙදි ඇසුරුම් කිරීම කියලා පෙරසැරියක් තියෙන්න පුළුවන්. පෙරසැරි ගණනාවක් තිබ්බට ළමයි ඔයාගේ මට්ටමේදී බලාපොරොත්තු වෙන්නේ එක පෙරසැරියකට අදාළව ගිණුම්කරණය කරන එක. අන්න ඒක තමයි ළමයි පෙරසැරි පිරිවැයකරණය කියන්නේ. අපි මේ දැන් උදාහරණයක් විදිහට කැපීමේ අංශය ගත්තාම ඒකට අදාළව දරන සියලුම පිරිවැයන් ටික එක තැනකට ගෙනල්ලා ඒ පිරිවැයන් කැපීමේ අංශයෙන් එළියට යවන එක නිමෙවුම් මේකකයකට යොමු කරන එක තමයි පෙරසැරි පිරිවැයකරණයේදී සිද්ධ වෙන්නේ. මෙතනදී අපි තොග අගය කරන්න පාවිච්චි කරන ක්‍රම දෙකක් තියෙනවා FIFO සහ weighted average cost method එක කියලා. ඔයාලගේ මට්ටමේදී අපි ප්‍රධාන වශයෙන්ම ළමයි විභාගේ කියලා නැත්නම් විශේෂයෙන් සහ ඔයාලගේ සිලබස් එකේ විදිහට අපි weighted average cost method එක පදනම් කරගෙන තමයි තොග අගය කිරීමත් සිද්ධ කරන්නේ. හොඳයි. අපි මේ අභ්‍යාසයට ගිහිල්ලා මේ
කතාවම තවදුරටත් පැහැදිලි කරන්න මේ මූලික හැඳින්වීම තමයි දුන්නේ. බලන්න 2025 ජූලි 10 වෙනි ප්‍රශ්නය අපිට කියන සීමා සහිත RTX සමාගම යනු නිෂ්පාදන සමාගමක් වන අතර Y නිෂ්පාදිතය නිෂ්පාදනය කිරීම සඳහා පෙරසැරි කිහිපයක් භාවිත කරයි. 2025 ජූනි මාසය තුලදී පළවන පෙරසැරියට කළ යෙදවුම් පහත පරිදි වේ. හොඳයි. දැන් කතාව තමයි ළමයි RTX කියලා සමාගමක් තියෙනවා. මේ සමාගම Y නිෂ්පාදිතය නිෂ්පාදනය කරන්නේ පෙරසැරි ක්‍රියාවලීන් කීපයක් පාවිච්චි කරනවලු. දැන් අර මම ගත්ත උදාහරණ විදිහට ළමයි ඇඟලුම් කර්මාන්ත ශාලාවක රෙදි කියන අමුද්‍රව්‍ය මුලින්ම කැපීමේ අංශයට දානවා, ඊළඟට මැසීමේ අංශය, ඊළඟට ඇසුරුම් කිරීමේ අංශය, ඔය වගේ විවිධ වූ අංශ ගණනාවක් හරහා ගිහිල්ලානේ අවසාන නිමි ඇඟලුම එන්නේ. අන්න ඒ වගේ මේ RTX කියන සමාගම ගත්තාම RTX සමාගමේ ප්‍රොඩක්ට් එක තමයි Y. Y කියන ප්‍රොඩක්ට් එක ළමයි එකපාර හැදෙන්නේ නැහැ, ක්‍රියාවලීන් ගණනාවක් හරහා ගිහිල්ලා තමයි හැදෙන්නේ. එතකොට අපිට මෙතනදී දීලා තියෙන්නේ ඒ ක්‍රියාවලීන් අතරින් පෙරසැරිය කියන ක්‍රියාවලියක් වගේ අදහසක්. ඒ ක්‍රියාවලීන් අතරින් එක පෙරසැරියක තොරතුරු තමයි දීලා තියෙන්නේ. පළවෙනි පෙරසැරිය. ඒ කියන්නේ ගේන අමුද්‍රව්‍ය ටික මුලින්ම හා පුරා කියලා දාන පෙරසැරියේ තොරතුරු ටික තමයි අපිට දීලා තියෙන්නේ ළමයි. බලන්න අමුද්‍රව්‍ය කිලෝග්‍රෑම් 28000ක් දාලා තියෙනවා. වටිනාකම රුපියල් 37,06,50යි. ඍජු ශ්‍රමය රුපියල් 14,76,000ක් දාලා තියෙනවා. ඊළඟට විචල්්‍ය නිෂ්පාදන පොදු කාර්ය රුපියල් 3,61,590යි. දැන් ඔය ටික තමයි ළමයි මේ ජූනි මාසයේ ඇතුලේ පළවෙනි පෙරසැරියේ අපි කටයුතු කරද්දී පළවෙනි පෙරසැරිය කියන්නේ ළමයි දැන් පෙරසැරිය කියන්නේ 아무තු දෙයක් නෙමෙයි ක්‍රියාවලිය. ආයතනය ඇතුලේ දැන් මේ එන අමුද්‍රව්‍ය ටික සකස් කරන්නේ පළවෙනි ක්‍රියාවලිය. එතකොට දැන් එහෙම නැත්නම් ඔයා හිතන්න අපි බීම බෝතල් හදන ආයතනයක් කියලා ප්‍රොඩියුස් හදනවා කියලා. එතකොට පළවෙනි පෙරසැරිය වෙන්න පුළුවන් ළමයි අපිට ලැබෙන පළතුරු ටික අපි නිසි පරිදි කපලා කරලා ඒ ටික පිළිවෙලක් කරන එක. එතකොට ඒක තමයි පළවෙනි පෙරසැරිය. එහෙම කපලා කරලා නිසි පරිදි පිළිවෙලක් කරන පළතුරු ටික තමයි දාන්නේ ඊළඟ පෙරසැරියට. එතනින් තමයි යාලා එකෙන් බීම බවට පත් කරන්නේ. අන්න ඒ වගේ දෙයක්. ඊළඟට අපිට කියන 2025 ජූනි මාසයේ ආරම්භයේදී පැවති නොනිමි තොගය කිලෝග්‍රෑම් 4600ක් වූ අතර එහි සම්පූර්ණ කිරීමේ මට්ටම් පහත පරිදි විය. 2025 ජූනි මාසෙ වෙද්දි ළමයි 2025 ජූනි මාසෙ වෙනකොට අපේ පැවතිච්ච නොනිමි තොගය දීලා තියෙනවා කිලෝග්‍රෑම් 4600ක් කියලා. ඒකේ සම්පූර්ණ කිරීමේ මට්ටම් දැන් අපි ළමයි සාමාන්‍ය මේ පෙරසැරි පිරිවැයකරණයේ තියෙන තව අතිශය වැදගත් දෙයක් තමයි කිසියම් කාල පරිච්ඡේදයක් ආරම්භයේ හදන්න ගන්න ඔක්කොම ටික සමහර විට ඒ කාල පරිච්ඡේදය අවසාන වෙද්දී ඉවර කරන්න බැරි වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට ඇඟලුම් කර්මාන්ත ශාලාව ගන්න 2025 මැයි මාසේ මහන්න ගත්ත ඇඳුම් ටික ළමයි හිතන්න දැන් රෙදි කියන්නේ අමුද්‍රව්‍ය. රෙදි කියන එක ළමයි රෙදි කියන අමුද්‍රව්‍ය කැපීමේ අංශයට දාලා පළවෙනි කතුරු පාර ගහපු ගමන් ළමයි ඒක තවදුරටත් අමුද්‍රව්‍යයක් වෙන්නේ නැහැ. ඒක නොනිමි භාණ්ඩයක් බවට පත් වෙනවා. ඔයා ඉගෙනගෙන තියෙනවානේ තොගවල තියෙන පුළුවන් අවස්ථා. පළවෙනි අවස්ථාව තමයි අමුද්‍රව්‍ය. ඊළඟට ඒක නොනිමි තොගයක් බවට පත් වෙනවා පොඩි හරි ප්‍රොසෙසින් එකක්. පොඩි හරි ක්‍රියාවලියක් සිදු කරලා දැන් නිකන් තියෙන රෙදි ටික ළමයි කැපීමේ අංශයට ගිහලා පළවෙනි කතුරු පාර ගහපු ගමන් ඒක තවදුරටත් අමුද්‍රව්‍ය නෙමෙයි. ඒක තව දැන් නොනිමි තොගයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ මේක අමුද්‍රව්‍යයක් විදිහට සලකන්න බෑ. දැන් මේක නිම කරලත් නෑ. නිමි භාණ්ඩයකුත් නෙමෙයි නොනිමි තොගයක් බවට පත් වෙනවා. එතකොට හිතන්න 2025 මැයි මාසේ ඉවර වෙද්දී මැයි මාස ඉවර වෙනකොට බාගෙට හදපු ඒ වගේ නොනිමි තොග තියෙන්න පුළුවන්. ඒවා ළමයි 2025 ජූනි මාසේ ආරම්භක තොග වෙනවා. ඒ ආරම්භක තොගය 2025 ජූනි මාසේ සම්පූර්ණ කරලා තමයි අපි අපේ නිෂ්පාදන කටයුතු ඉවර කරන්නේ. එතකොට 2025 ජූනි මාසේ පටන් ගන්නකොට එහෙම ආරම්භක නොනිමි තොගයක් තිබිලා තියෙනවා. ඒ කියන්නේ 2025 මැයි මාසේ හදන්න පටන් අරගෙන 2025 මැයි මාසේ ඉවර කරන්න බැරි වෙච්ච සෙට් එක තමයි ඔය කියන්නේ ළමයි. හරි. මාව ඇහෙනව නේද ළමයි? මොකුත් දැන් ඇහෙන එකේ ප්‍රශ්න මොනවා හරි අතරමඟදී කැඩි කැඩි ඇහෙන තත්ත්ව මොනවා හරි එහෙම තියෙනවා නම් කියන්න. මාව ඇහෙනවද කොහොමද? මාව ඇහෙනව නේද ළමයි? හරි. හොඳයි. දැන් එතකොට බලන්න ළමයි මෙතන දැන් අමුද්‍රව්‍ය තියෙනවා, ඍජු ශ්‍රමය තියෙනවා, විචල්්‍ය නිෂ්පාදන පොදු කාර්ය තියෙනවා. දැන් මේ ආරම්භයේ තියෙන තොග කිලෝග්‍රෑම් 4600ක් කිලෝග්‍රෑම් 4600ක තොගයක් තියෙනවා. මේ කිලෝග්‍රෑම් 4600ක තොගයේ සංයුතිය මේ දීලා තියෙන්නේ. මේ කිලෝග්‍රෑම් 4600 ගත්තාම මේ කිලෝග්‍රෑම් 4600ක නොනිමි තොගයට අදාළව අමුද්‍රව්‍ය ඔක්කොම සම්පූර්ණ වෙලා ළමයි. ඒකට ආයේ අමුද්‍රව්‍ය එකතු වෙන්නේ නැහැ මේ භාගයට හදලා තියෙන තොගයට. ඍජු ශ්‍රමය සම්බන්ධයෙන් ගත්තොත් 60% සම්පූර්ණ වෙලා. 60% සම්පූර්ණ වෙලා තියෙනවා. විචල්්‍ය නිෂ්පාදන පොදු කාර්ය ගත්තොත් මැයි මාසෙවෙදි 140ක් සම්පූර්ණ වෙලා. හැබැයි 100%ම සම්පූර්ණ වෙලා නැහැ ළමයි. ඒකනේ නොනිමි කියන්නේ. දැන් ඍජු ශ්‍රමය සහ විචල්්‍ය පොදු කාර්ය 100%ක් සම්පූර්ණ වුණා නම් මේක නොනිමි වෙන්නේ නැහැනේ. එහෙනම්
මැයි මාසෙදී ඍජු ශ්‍රමයෙන් 60%කුයි විචල්්‍ය නිෂ්පාදන පොදු කාර්ය වලින් 40%කුයි සම්පූර්ණ වෙලා තියෙන්නේ. එහෙනම් ජූනි මාසේ ළමයි ඍජු ශ්‍රමයේ ඉතුරු 40% සම්පූර්ණ කරලා විචල්්‍ය නිෂ්පාදන පොදු කාර්ය සම්බන්ධයෙන් ඉතුරු 60% සම්පූර්ණ කරාට පස්සේ මේ ආරම්භයේ තිබ්බ නොනිමි තොගය නිමි භාණ්ඩ තොගයක් බවට පත් වෙනවා. පැහැදිලිද? මේ සංකල්ප ඉගෙන ගන්න ගාන හදන එක නෙවෙයි. ආරම්භයේ තියෙන නොනිමි තොගයක්, ඒ නොනිමි තොගය කිලෝග්‍රෑම් 4600ක්. මේක නොනිමි වෙන්න හේතුව තමයි ඔය තියෙන්නේ ළමයි. අමුද්‍රව්‍ය වල නම් ගැටලුවක් නැහැ. මේ නොනිමි තොගයට ආයේ අලුතෙන් අමුද්‍රව්‍ය එකතු කරන්න දෙයක් නැහැ. ජූනි මාසෙදී අවශ්‍ය අමුද්‍රව්‍ය ඔක්කොම මැයි මාසෙදිම එකතු වෙලා. පළවෙනි කතාව හරි. හැබැයි ඍජු ශ්‍රමය ගත්තොත් දැන් මේ තොගේ මේ කිලෝග්‍රෑම් ටික ළමයි නිමි තොගයක් බවට පත් කරන්න ඕනේනේ මොකක් හරි ලේබර් එෆර්ට් එකක් ශ්‍රමයේ ප්‍රයත්නයක් ඕනේනේ ශ්‍රමය ඕනේනේ. ඒ ශ්‍රමයෙන් 60% විතරයි මැයි මාසේ දාන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉතුරු 140 ජූනි මාසේ දාලා තමයි මේ නොනිමිතෝගේ නිමිතෝගයක් බවට පරිවර්තනය කරන්න පුළුවන් වෙන්නේ අපිට. ඊළඟට විචල්්‍ය නිෂ්පාදන පොදු කාර්යවලට එනකොට ළමයි 140ක් විතරයි අපිට මැයි මාසේ සම්පූර්ණ කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉතුරු 60 අපිට සම්පූර්ණ කරන්න වෙන්නේ මොන මාසෙද? ජූනි මාසේ. එහෙම සම්පූර්ණ කරාම තමයි මේක නොනිමිතෝගයක් බවට පරිවර්තනය වෙන්නේ. ඊළඟට 2025 ජූනි මාසයේ අවසානයේ පැවති නොනිමිතෝගය කිලෝග්‍රෑම් 3200ක් වූ අතර එහි සම්පූර්ණ කිරීමේ මට්ටම් පහත සඳහන් පරිදි විය. දැන් කතාව තමයි ළමයි 2025 ජූනි දැන් අපි සලකා බලන මාසේ අවසන් වෙනකොට අපි ළඟ නොනිමිතෝගයක් තිබිලා තියෙනවා. දැන් සලකා බලන මාසේ තමයි 2025 ජූනි මාසේ. මේ ජූනි මාසේ ඉවර වෙනකොට ළමයි අපි ළඟ නොනිමිතෝගයක් තියෙනවා. අපි ළඟ මොකද්ද තියෙන්නේ? නොනිමිතෝගයක් තියෙනවා කිලෝග්‍රෑම් 3200ක. මේ කිලෝග්‍රෑම් 3200ක නොනිමිතෝගයේ සම්පූර්ණ කිරීමේ මට්ටම් අපිට දීලා තියෙනවා. අමුද්‍රව්‍ය සම්බන්ධයෙන් 100%ක්ම සම්පූර්ණ. ඒ කියන්නේ ආයේ ජූලි මාසෙදී ළමයි අමුද්‍රව්‍ය කියලා මුකුත් දාන්න දෙයක් නැහැ මේ මාසේ අන්තිමේ ඉතුරු වෙලා තියෙන නොනිමිතෝගයට. ඍජු ශ්‍රමය සම්බන්ධයෙන් ගත්තාම ළමයි ඍජු ශ්‍රමයේ ජූනි මාසේ අපි සම්පූර්ණ කරලා තියෙන 70%ක් විතරයි. එහෙනම් ජූලි මාසෙදී තමයි ඉතුරු 130 සම්පූර්ණ කරන්න වෙන්නේ. ඒක නිසා තමයි ඒක නොනිමි කියලා කියන්නේ ළමයි. ශ්‍රමය 100%ක් සම්පූර්ණ වුණා නම් නොනිමි වෙන්නේ නැහැනේ. ඊළඟට විචල්්‍ය නිෂ්පාදන පොදු කාර්ය ගැන බලනකොට ළමයි විචල්්‍ය නිෂ්පාදන පොදු කාර්ය 35ක් විතරයි සම්පූර්ණ වෙලා තියෙන්නේ. එහෙනම් ඉතුරු 65ම සම්පූර්ණ කරන්න වෙන්නේ ඊළඟ මාසේ. එහෙනම් මේ ශ්‍රමය සහ විචල්්‍ය නිෂ්පාදන පොදු කාර්ය ආශ්‍රිත ක්‍රියාවලීන් තාම සම්පූර්ණ වෙලා නැති ප්‍රශ්නේ නිසා තමයි ළමයි මේක නොනිමිතෝගයක් වෙලා තියෙන්නේ. එතකොට මේ වගේ පෙරසැරි පිරිවැයකරණයකදී පුතේ තේරුම් ගන්න ඕන ප්‍රධානම කාරණාව තමයි මාසේ පටන් ගන්නකොට භාගයට හදපු තොගයක් තියෙන්නත් පුළුවන්. මාසේ ඉවර වෙනකොට භාගයට හදපු තොගයක් තියෙන්නත් පුළුවන්. එතකොට ඒව ටිකත් අපි හරියට තේරුම් ගන්න ඕනේ. ඊළඟට මාසේ අවසානයේදී කිලෝග්‍රෑම් 26500ක් දෙවන පෙරසැරියට මාරු කරන ලදී. කිලෝග්‍රෑම් 26500ක්. ඒ කියන්නේ ළමයි මේ මාසේ ඇතුළේදී අපිට පුළුවන් වෙලා තියෙනවා කිලෝග්‍රෑම් 26500. දැන් මේ පළවෙනි පෙරසැරියනේ. පළවෙනි පෙරසැරිය සිද්ධ වෙන ක්‍රියාවලියන් ටික සම්පූර්ණයෙන්ම ඉවර කරලා කිලෝග්‍රෑම් 26500ක් දෙවනි පෙරසැරියට මාරු කරන්න. අපිට පුළුවන් වෙලා තියෙනවා කිලෝග්‍රෑම් 26500ක් මොනා කරන්නද? දෙවන පෙරසැරියට මාරු කරන්න. ඒ කියන්නේ ඊළඟට තව අමතර ප්‍රොසෙසින් එකක් අමතර ක්‍රියාවලියකට ලක් වෙනවා ඇති දෙවෙනි පෙරසැරියේදී අපිට ඒක අදාළ නැහැ ළමයි. මේ ප්‍රශ්නේදී අපෙන් ප්‍රශ්න කරන්නේ පළවෙනි පෙරසැරිය ගැන විතරයි. ඒක නිසා අපි ලොකුවට එතනින් එහාට හිතන්න ඕනේ නැහැ. මාසේ අවසානයේදී කිලෝග්‍රෑම් 26500ක් දෙවන පෙරසැරියට මාරු කරන ලදී. ඊළඟට කියන සාමාන්‍ය අපතය යෙදවුම් ද්‍රව්‍ය වලින් 5% වන අතර සාමාන්‍ය අපතය ඒකකවල සුන්බුන් වටිනාකම කිලෝග්‍රෑමයකට රුපියල් 175ක් වේ. දැන් මේ පෙරසැරි පිරිවැයකරණයේ ළමයි අපි දකින්න තව විශේෂ ලක්ෂණයක් තමයි normal loss කියන එක. සාමාන්‍ය අපතය කියන එක. සාමාන්‍ය අපතය කියන එකේ අදහස තමයි ළමයි හොඳට තේරුම් ගන්න. සාමාන්‍ය අපතය කියන එකේ අදහස තමයි දැන් සමහර නිෂ්පාදන ක්‍රියාවලීන් වලදී අපිට අපේ අමුද්‍රව්‍ය වල අහක යන එක නවත්ත ගන්න බැරි තත්ත්වයන් තියෙනවා. ඒක නිෂ්පාදන ක්‍රියාවලිය තුළදීම අපේක්ෂා කරන දෙයක්. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් ළමයි හිතන්න අපේ නිෂ්පාදන ක්‍රියාවලිය ඇතුලේ අපේ දැන් හිතන්න ඇඟලුම් කර්මාන්ත ශාලාවක් කියලා. ඇඟලුම් කර්මාන්ත ශාලාවක නිෂ්පාදන ක්‍රියාවලිය ගත්තාම ළමයි ඇඟලුම් කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන ක්‍රියාවලිය මම අර මෙතන ලිව්වේ. දැන් මුලින්ම රෙදි ටික කැපීමේ අංශයට දානවනේ. රෙදි මීටර 1000ක් කැපීමේ අංශයට දැම්මහම ළමයි ඔය කැපීමේ අංශයෙන් කමිසයක් මහන්න ඕන කරන රෙදි ටික ලස්සනට කපලා මැසීමේ අංශයට යවනවා. හැබැයි ළමයි දැන් මේ දාපු මීටර 1000ම කැපීමේ අංශයෙන් මැසීමේ අංශයට යයිද? සාමාන්‍ය ළමයි දැන් ඔය ඇඳුමක් මහන්න ගිහිල්ලා කාට හරි දුන්නට පස්සේ ඇඳුම මහක් ගන්න
ඒ ඇඳුම මහන කෙනා ළමයි ඔයා දීපු රෙදි යාර ගානව පාවිච්චි කරනද? ඒ කියන්නේ ඔයාගේ අවසාන කමිසය ඇතුලේ ඔයා දීපු මුළු රෙදි යාර ගානම තියනවාද? නෑනේ ළමයි. මොකද ඔයාට කමිසයක් මහන්න සුදුසු ආකාරයට කපනකොට මේ රෙදිවල සමහර අයින් කොන් කැපිලා යනවා ළමයි. ඒක නවත්ත ගන්න බෑ. ඒක නවත්තලා මේ නිෂ්පාදනය කරන්න බෑ. එතකොට සමහර නිෂ්පාදන ක්‍රියාවලි තියෙනවා. ඒ නිෂ්පාදන ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් විදිහටම අපි දාන යෙදවුමම නිමෙවුමක් බවට පත් වෙන්නේ නැහැ. රෙදි මීටර් 1000ක් දැම්ම කියලා අවසානයේ අපිට එන කමිසවල රෙදි මීටර් ගාන බැලුවොත් රෙදි මීටර් 1000ක්ම නැහැ. ඒකට හේතුව නිෂ්පාදන ක්‍රියාවලියේම තියෙන ප්‍රශ්න නෙමෙයි ළමයි. තත්ත්වය අනුව සමහර වෙලාවලට අපිට සිද්ධ වෙනවා සමහර යම් ආකාරයක අපතේ යාමකට මුහුණ දෙන්න. ඒක ක්‍රියාවලියට ආවේනිකයි. ඒ වගේ තත්ත්වයන් අපි කියනවා සාමාන්‍ය අපතයන් කියලා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ළමයි ප්‍රශ්නේ තියෙන්නේ සමහර අවස්ථාවලදී දැන් මෙතනදී කියනවා එයාලා දාන යෙදවුම් වලින් 5%ක් අහක ගියාට ප්‍රශ්නයක් නැහැ. ඒක සාමාන්‍යයෙන් අපි අපේක්ෂා කරන දේ. හැබැයි අපි දාන යෙදවුම් වලින් 5%කට වඩා වැඩියෙන් අහක යනවා නම් අන්න ඒක අසාමාන්‍ය තත්ත්වයක්. එහෙම අහක ගිහිලා තියෙනවා නම් ඒව අපි අසාමාන්‍ය අපතයන් කියලා දකින්න ඕනේ. පැහැදිලිද? එතකොට අපතයා නෙමෙයි ළමයි අපතයන්. වැරදිට තේරුම් නැත්නම් අපතය කියලා ඇහි ඕගලන්ට අපතයන්. හොඳයි. දැන් මේවන් ප්‍රශ්නේ විශ්ලේෂණය කරලා දුන්නේ. දැන් බලන්න දැන් විභාගෙදී ඔයා මෙහෙම විශ්ලේෂණය කර කර ඉන්න බැලමයි දඩ බඩ ගාලා උත්තර ටික ලියන්න ඕනේ. හරිද? හරි. ඔබ විසින් කළ යුතු දේ යටතේ කියනවා සමානුපාතික ඒකක සහ පිරිවැය දක්වන ප්‍රකාශනය පිළියෙල කරන්න අංක 1 ලකුණු 6ක් ඔයාලට වෙන් වෙනවා. B කොටසේ කියනවා පෙරසැරි ගිණුම පිළියෙල කරන්න කියලා. පෙරසැරි ගිණුම පිළියෙල කරන්න කියලා. හරි. අපි හිරල් ළමයි මේ ප්‍රශ්නෙට දැන් යමු. හොඳයි. මේ වෙනකම් කරපු පැහැදිලි කිරීම වල මොන හරි ප්‍රශ්න තියෙනවද ළමයි? ප්‍රශ්නෙට උත්තරේ ලියන්න කලින් මේ වෙනකම් කරපු පැහැදිලි කිරීම වල ඔයාලට අපැහැදිලිතා මොන හරි තේරෙන්නේ නැති තැන් තියෙනවද? මේ වෙනකම් කියපු දේවල් ටික පැහැදිලිද ළමයි? දැන් මට ඕනේ ඒ කියන්නේ මේ නිකම්ම ගාන හදන එක නෙමෙයි සමස්ත කතාවම ඔයාලට පැහැදිලි කරලා දීගෙන මේ වැඩේ ඉස්සරහට ගෙනියන්න. හරි. හරි. අපි එහෙනම් පටන් ගමු ළමයි. පැහැදිලි කියලා කියනවා. හරි. නියමයි. හරි. ඒ යටතේ ළමයි පළවෙනිම එක අපිට කියන්නේ සමානුපාතික ඒකක ප්‍රකාශනය පිළියෙල කරන්න කියලා. Statement of equivalent units කියලා අපි ඉංග්‍රීසියෙන් කියනවා. සමානුපාතික ඒකක ප්‍රකාශනය මොකක්ද කියලා මම පැහැදිලි කරන්න ළමයි ඉස්සෙල්ලා මම පොඩ්ඩක් මේක රූල් කරගෙන ඉන්නම්. දැන් මේ හොඳට මතක තියාගන්න මේ සමානුපාතික ඒකක ප්‍රකාශනය වගේ දේවල් ඕන වෙන්නේ ළමයි නොනිමිතොක තිබ්බොත් විතරයි. නොනිමිතොක නැත්තම් කිසි කරදරයක් නැහැ ඔයාට මොනා කරන්න පුළුවන්ද? නොනිමිතොක නැත්තම් ළමයි කිසි කරදරයක් නැහැ ඔයාට ඔයාගේ පෙරසරි පිරිවැගිරීම විතරක් හදලා වැඩේ ගොඩ දාගෙන යන්න පුළුවන්. හැබැයි කොයි වෙලේක හරි නොනිමිතොක තියනවා කියන්නේ අපිට සිද්ධ වෙනවා ළමයි සමානුපාතික ඒකක ප්‍රකාශනය පිළියෙල කරන්න. හොඳයි මම එහෙනම් පටන් ගන්න ප්‍රශ්නේ ඒ කොටස දැන් අපි සාකච්ඡා කරන්න යන්නේ 2025 ජූලි විභාගයේ 10 වෙනි ප්‍රශ්නය. ඒ යටතේ ඒ කොටසේ අපිට කියන්නේ සමානුපාතික ඒකක ප්‍රකාශනයක් පිළියෙල කරන්න කියලා. සමානුපාතික ඒකක ප්‍රකාශනයක් පිළියෙල කරන්න කියලා. හරි. සමානුපාතික ඒකක ප්‍රකාශනය පිළියෙල කරද්දී මම මේ වගේ පොඩි ආකෘතියක් පාවිච්චි කරනවා. මම ඒක ඇයි එහෙම පාවිච්චි කරන්න කියන එක මම ඔයාලට පැහැදිලි කරලා දෙන්නම් ළමයි. ඒක පැහැදිලි කරලා දෙන්නම්. ඊට කලින් හැබැයි අපි මේ හරියටම මේක මේ මම ආකෘතිය රෝල් කරගෙන ඔයාලට පැහැදිලි කරන්නම්. මෙතන සමානුපාතික ඒකක ප්‍රකාශනය හරහා මම උත්සාහ කරන්නේ
සමානුපාතික ඒකක ප්‍රකාශනය හරහා මම උත්සාහ කරන්නේ ළමයි දැන් මගේ මේ මෙතන sorry සමානුපාතික ඒකක ප්‍රකාශනය හරහා ළමයි මම උත්සාහ කරන්නේ දැන් මගේ මේකේ අවසාන නිමෙවුම තියෙනවනේ මේ නිමෙවුම කොහොමද එක මිම්මකට ගේන්නේ කියන එක පෙන්වන්න. හොඳයි. ඒ යටතේ ළමයි මම ගන්නවා එක් එක් යෙදවුම් සඳහා. දැන් මුලින්ම ඍජු ද්‍රව්‍ය. මේක ඇතුළේ දැන් එක එක යෙදවුම් තියෙන ළමයි. මම මේක පැහැදිලි කරලා දෙන්න ඉස්සෙල්ලම රූල් කරගෙන ඉන්නම්. දැන් මෙතන ළමයි පළවෙනිම යෙදවුම තමයි අමුද්‍රව්‍ය. අමුද්‍රව්‍ය සම්බන්ධයෙන් ගත්තාම මම තීරු දෙකක් ගන්නවා. එකක් DOC percentage කියලා ගන්න ළමයි මේ DOC කියන්නේ degree of completion කියන එක. මට ලියන්න ලේසි වෙනවා මම මෙහෙම ගන්නම්. degree of completion සම්පූර්ණ කරන ලද ප්‍රතිශතය. degree of completion සම්පූර්ණ කරන ලද ප්‍රතිශතය තමයි ළමයි මම DOC කියලා ගන්නෙ. ඒක ප්‍රතිශතයක් විදිහට ගන්නේ ලොකු ඉඩක් ඕන වෙන්නේ නැහැ. ඊළඟට සමානුපාත ඒකක සංඛ්‍යාව. ඒකට අදාළව ගණනය කරන සමානුපාත ඒකක සංඛ්‍යාව. මොනවාද කියලා පැහැදිලි කරලා දෙන්න ළමයි දැනට හිතන්න එපා බලාගෙන ඉන්න මම පැහැදිලි කරලා දෙන්නම්. දැන් මම ගහන ඉරිහේම ටිකක් ඇදවි ළමයි ඒක හිතන්න එපා. ඊළඟට ඊළඟ අපේ තියෙන යෙදවම තමයි ඍජු ශ්‍රමය. ඊළඟට තියෙන යෙදවම තමයි ශ්‍රමය. ශ්‍රමය සම්බන්ධයෙන් ගත්තාමත් ළමයි මම ගන්නවා degree of completion percentage එක සම්පූර්ණ කරන ලද ප්‍රතිශතය ඊට අමතරව මම ගන්නවා සමානුපාත ඒකක සංඛ්‍යාව. හරි. සමානුපාත ඒකක සංඛ්‍යාව. ඊට පස්සේ ළමයි ඊට පස්සේ තව එක යෙදවුමක් තමයි තියෙන්නේ ප්‍රශ්න විදිහට තව එක යෙදවුමක් තියෙනවා ඒ තමයි විචල්්‍ය නිෂ්පාදන පොදු කාර්යය. විචල්්‍ය නිෂ්පාදන පොදු කාන්තේජ් එක සම්පූර්ණ කරන ලද ප්‍රතිතය ඊට පස්සේ සමානුපාතක ඒකක equivalent units කියලා කියන ළමයි මේ සමානුපාත ඒකක වලට. හරි. ඕක තමයි ළමයි සමානුපාතික ඒකක ප්‍රකාශනය කියලා අපි ගන්නෙ. සමානුපාතික ඒකක ප්‍රකාශනය කියලා අපි ගන්නෙ මේක කොහොමද හදන්නේ මම පැහැදිලි කරලා දෙන්නම්. ඇයි මේක හදන්නේ කියලා පැහැදිලි කරලා දෙන්නම්. මට එකපාර පැහැදිලි කරන්න ලේසි වෙන්න මම මුළු ප්‍රශ්නෙටම අදාළ උත්තර ටික රූල් කරගෙන ඉන්නම්. ඊළඟට මම පැහැදිලි කිරීම පටන් ගන්නවා. ප්‍රශ්නේ දෙවෙනි කොටසේ අපිට කියන්නේ B කොටසේ අපිට කියන්නේ පළවෙනි පෙරසැරගිනුම පිළියෙල කරන්න කියලා. එහෙනම් මම මේ පැත්තෙන් පිළියෙල කරන්නම් ළමයි B කොටසේ අපිට අදාළව පෙරසැරි ගිණුමක්. පෙරසැරි ගිණුම මම හිතනවා මේ වෙද්දිත් ළමයි පිළියෙල කරලා ඇති කියලා මම හිතනවා. පෙරසැරි ගිණුම පිළියෙල කරලා ඇති කියලා මම පෙරසැරි ගිණුමක් පිළියෙල කරන්න. පෙරසැරි ගිණුමක් කියන ළමයි අපේ සාමාන්‍ය ලෙජර් ගිණුමක්ම තමයි. මේ පෙරසැරිය නම පළවෙනි පෙරසැරිය නිසා මම මේක පිළියෙල කරනවා පළවෙනි පෙරසැරි ගිණුම කියලා. සාමාන්‍ය මේක ලෙජර් ගිණුමක් වගේම තමයි ළමයි හර පැත්තක් සහ බැර පැත්තක් කියලා පැති දෙකක් තියෙනවා. එකම වෙනස දැන් මේක මේ ගිණුම ගත්තොත් අපි මේ ගිණුමේ හර පැත්ත සහ බැර පැත්ත කියලා පැති දෙකක් ගන්නවා. එකම වෙනස තමයි ළමයි සාමාන්‍ය ගිණුමක්ම තමයි ද්විත්ව සටහන් මූලධර්මම තමයි ක්‍රියාත්මක වෙන්නේ. එකම වෙනස අපි මේකේ වටිනාකමට අමතරව රුපියල් වටිනාකමට අමතරව ඒකක සංඛ්‍යාවකුත් පෙන්වනවා ළමයි. දැන් මේක අපි නිෂ්පාදනයේ සම්බන්ධ දෙයක්නේ. ඒක නිසා ඒකක සංඛ්‍යාවකුත් අපි මේකේ නිරූපණය කරනවා. ඔන්න ඕක තමයි වෙනස. හරි. එතකොට මේ ගිණුමේ ළමයි මේ
මැද තීරුවෙන් මේ මම දැන් ඩබල් ඉරක් ගහන්නේ. මෙන්න මේ තීරුවේ වම් අත පැත්ත, හර පැත්ත සාමාන්‍ය ලෙජර් ගිණුමක් වගේම තමයි දකුණු අත පැත්ත බැර පැත්ත. ඔයා දන්න සාමාන්‍ය ද්විත්ව සටහන් න්‍යායම තමයි. හොඳයි. දැන් ඔන්න ඕක තමයි ළමයි අපේ ප්‍රශ්නෙට අදාළ උත්තරේ වෙන්නේ. ප්‍රශ්නෙට අදාළ උත්තරේ වෙන්නේ ඔන්න ඕක. දැන් අපි ප්‍රශ්නෙත් එක්ක හරියට තව එකක් ගන්න. ඒතකොට ලේසියිනේ පැහැදිලි කිරීම කරන්න. ප්‍රශ්නෙට අදාළව අපි හරියට මේ කතා ටික දැන් මේක උත්තරේ ලියන එක නෙමෙයි ළමයි කොහොමද මේ දීලා තියෙන තොරතුරු ටික උත්තරේට ගැලපෙන්නේ කියන එක හරියට තේරුම් ගන්න ඕනේ. දැන් බලන්න කතාව දැන් මේ RTX කියන සමාගම Y කියන නිෂ්පාදිතය නිෂ්පාදනය කරන්න යන්නේ. එතකොට 2025 ජූනි මාසයේ පෙරසැරියට අදාළ යෙදවුම් ටික අපිට කියනවා ළමයි බලන්න දැන් මේක තමයි යාගේ පෙරසැරිය. දැන් මම මේ ඔයාලට තේරුම් ගන්න අඳින්නේ මේක තමයි යාගේ පෙරසැරිය. එතකොට මේ ජූනි මාසෙදී පෙරසැරියට ළමයි යෙදෝ මිදෙන හොඳට බලන්න වචනේ 2025 ජූනි මාසය තුලදී පළවන පෙරසැරියට කළ යෙදෝම් පහත සඳහන් පරිදි වේ කියලා අපිට කියනවා අමුද්‍රව්‍ය කිලෝග්‍රෑම් 28000ක් අපි රුපියල් වටිනාකම් පස්සේ හිතමු අමුද්‍රව්‍ය කිලෝග්‍රෑම් 28000ක් ළමයි මේකට යොදනවා අමුද්‍රව්‍ය කිලෝග්‍රෑම් 28000ක් මේ ක්‍රියාවලිය සඳහා ජූනි මාසෙදී යොදනවා හොඳට තේරුම් ගන්න ජූනි මාසය ඇතුළේදී ළමයි අලුතෙන් කිලෝග්‍රෑම් 28000ක අමුද්‍රව්‍ය අපි මේක ඇතුළට දානවා පැහැදිලිද? ඊළඟට ඊට අමතරව කියන ජූනි මාසයේ ආරම්භයේ පැවති නොනිමිත් ඔගිය කිලෝග්‍රෑම් 4600ක් වූ අතර එහි සම්පූර්ණ කිරීමේ මට්ටම පහත පරිදි සම්පූර්ණ කිරීමේ මට්ටම් අපි පස්සේ හිතමු. ඔයා පෙරසැරියට කිලෝග්‍රෑම් 28000ක් දානකොට 4600ක කිලෝග්‍රෑම් ප්‍රමාණයක් කිලෝග්‍රෑම් 4600ක ප්‍රමාණයක් ළමයි කොහොමත් පෙරසැරිය ඇතුලේ තිබිලා. හොඳට කතාව තේරුම් ගන්න. පෙරසැරිය ඇතුලේ ළමයි බාගෙට හදලා තිබිලා තියෙන කිලෝග්‍රෑම් 4600ක් පෙරසැරියට මාසේ පටන් ගන්න මාසේ ඇතුලේදී තව කිලෝග්‍රෑම් 28000ක් දාලා තියෙනවා. දැන් කතාව හොඳට තේරුම් ගන්න. දැන් අනිත් තොරතුරු මොකුත් දන්නේ නැත්තල් ඔයා හිතන්න වෙන කිසිම තොරතුරක් දන්නේ නැහැ කියලා. එහෙමනම් මේ පෙරසැරියෙන් කොච්චර නිමෙවුමක් එළියට එන්න ඕනද? හිතන්න අපි ගානේ පල්ලෙහා වෙන කිසිම දෙයක් කියවලා නැහැ. මෙතනින් එහාට කියවලා නැහැ. මෙතනින් මේ 4600 කණෙන් එහාට කියවලා නැහැ. මට නිකන් ඔයා අවබෝධයෙන් ඉන්නවද කියන එකත් තේරුම් ගන්න. කියන්න බලන්න දැන් මේකේ අපි හිතමු මාසය ඇතුලේ ඔක්කොම හදනවා කියලා. එහෙනම් මේ පෙරසැරියෙන් එළියට කොච්චර නිමෙවුමක් එන්න ඕනේද? මාසේ ඇතුළේදී අපි කිලෝග්‍රෑම් 28000ක් මේ ප්‍රොසෙස් එක ඇතුළේ දානවා ළමයි අමුද්‍රව්‍ය. ඊට අමතරව මාසේ පටන් ගන්නකොට 4600ක් මේක ඇතුළේ භාගයට හදපුවා තියෙනවා. අපි හිතමු ඔක්කොම සම්පූර්ණ කරනවා කියලා. එහෙනම් ළමයි මාසේ තුලදී අපේ නිමෙවුම විදියට මේ පෙරසැරියෙන් එළියට කොච්චරක් එන්න ඕනේද? ඔයා හිතන විදිහට. වැරදුනට කමන්නේ ළමයි උත්තරයක් කියන්න බලන්න. හරි. උත්තර ටිකක් එනවා බලමු. හරි 28000ක් කියලා කියනවා 32600ක් කියනවා 29000. හරි. මං කියවලම වෙන මොකුත් හිතන්න එපා කියලා. මං කියව වෙන මොකුත් හිතන්න එපා කියලා ඔයගොල්ලෝ සමහරව හිතලා තියෙනවා. සරලම දේ හිතන්නේ වෙන මොකුත් හිතුවේ නැත්තම් ළමයි. වෙන මොකුත් හිතුවේ නැත්තම්. ඒ කියන්නේ ගානේ ඉතුරු දේවල් හිතන්න එපා කියලා මං කිව්වේ. එහෙනම් කිලෝග්‍රෑම් 28000ක් මේ මාසය ඇතුලේ දිනනවා. තව 4600ක් මුලදී තියෙනවා. එහෙනම් සමස්තයක් විදිහට ළමයි කිලෝග්‍රෑම් 32600ක නිමෙවුමක් එළියට එන්න ඕනේ. අපි ඔක්කොම හදලා ඉවර කරා නම් මම මේ ගානේ අනිත් දේවල් වලට යන්නේ නැතුව අපි සාමාන්‍ය හිතනවා නම් හිතන්න ඕන විදිහ කියන්නේ. කිලෝග්‍රෑම් 28000ක් ළමයි පෙරසැරියට මාසේ ඇතුලේ දිනනවා. ඊට අමතරව කිලෝග්‍රෑම් 4000 කීයක් තියනවද? කිලෝග්‍රෑම් 4600 කලින් මාසේ හදන්න පටන් අරන් භාගෙට ඉවර වෙච්ච ප්‍රමාණය තියෙනවා. එහෙනම් කිලෝග්‍රෑම් 32600ක නිමෙවුමක් ළමයි එළියට එන්න ඕනේ. කිලෝග්‍රෑම් කීයක නිමෙවුමක් එළියට එන්න ඕනේද? 32600ක නිමෙවුමක් එළියට එන්න ඕනේ. අපි අනිත් තොරතුරු බලන්නේ නැතුව මොකුත් තියනවා. දැන් අපි බලන්න ඕනේ හොඳට තේරුම් ගන්නම ඔය කිලෝග්‍රෑම් 32600 එයට ආවද කියන එක තමයි බලන්න ඕනේ. හොඳට තේරුම් ගන්න. කිලෝග්‍රෑම් 28000ක් අපි මාසෙ ඇතුළේදී දානවා. මාසෙ පටන් ගද්දි 4600ක් තියෙනවා. 32600ක් එළියට එන්න ඕනේ. දැන් බලන්න. ඊළඟ අපිට කියනවා 2025 ජූනි මාසයේ
අවසානයේදී පැවති අවසාන නොමේ මට්ටම් පහත පරිදි වේ. හරි. දැන් අපේ අපේක්ෂාව තමයි මම මේ පැත්තෙන් ලියා ගන්න. හරි. කිලෝග්‍රෑම් 32600ක් ළමයි දැන් මේ මාසය ඇතුලේ පෙරසැරිය ඇතුලේ එහෙට මෙහෙට යනවා. එතකොට මේ 32600න් දැන් අපිට කියනවා මාසය ඉවර වෙද්දී සම්පූර්ණ නොවිච්ච 3200ක් තියෙනවලු ළමයි. එහෙනම් මේකේ මාසයේ අවසානයේදී අවසාන නොනිමි කියලා 32600කම නිමවුමක් එන්නේ නැහැ ළමයි. ඊළඟ මාසෙට යනවා කිලෝග්‍රෑම් 3200ක්. ප්‍රශ්නයක් නැහැ. මේ වගේ ක්‍රියාවලියක වෙන්න පුළුවන් නේ ළමයි. 100ක් හදලා ඉවර කරන්න බෑනේ. අවසාන නොනිමි කියලා 3200ක් ඉතුරු වෙනවා. ඊළඟට බලන්න මාසයේ අවසානයේදී කිලෝග්‍රෑම් 26500ක් දෙවන පෙරසැරියට මාරු කරන ලදී. දෙවනි පෙරසැරියට මාරු කරනවා කියන්නේ හොඳට තේරුම් ගන්න මේ දෙවනි පෙරසැරියට මාරු කරනවා කියන්නේ මොකද්ද? අපේ පළවෙනි පෙරසැරිය නිමෙවුම. එහෙනම් පළවෙනි පෙරසැරිය තුලදී ළමයි මං නිම කරපු ප්‍රමාණය පළවෙනි පෙරසැරියේදී මං නිම කරපු ප්‍රමාණය කිලෝග්‍රෑම් 26500යි. කිලෝග්‍රෑම් 26500යි. දැන් බලන්න අපි කිලෝග්‍රෑම් 32600ක් බලාගෙන ඉන්නවා ළමයි. 32600ක් මේ පෙරසැරිය එහෙට මෙහෙට යනවා. හැබැයි පෙරසැරියෙන් එළියට ඇවිල්ලා තියෙනවා 26500ක්. තව 3200ක් ඉතුරු වෙලා තියෙනවා අවසාන නොනිමි කියලා. ඉතුරු ටිකද මොකද වෙලා තියෙන්නේ? දැන් මේ දෙක එකතු කරා කියලා ළමයි 32600ක් එන්නේ නැහැ නේ. 26500 3200 එකතු කරාම කීයද? 29700යි. ඉතුරු ටිකට මොකද උනේ කියලා අපි බලන්න ඕනේ ළමයි. ඉස්සෙල්ලා මෙන්න මේ view එක මේ හිතන විදිය හදාගන්න. මේ හිතන විදිය හදාගන්න ළමයි. එතකොට වරදින්නේ නැහැ. දැන් බලන්න ඉතුරු ටිකට මොකද වෙන්නේ කියලා. අපිට කියනවා සාමාන්‍ය අපතේ යෙදවුම් වලින් 5% වන අතර සාමාන්‍ය අපතේ ඒකකවල සුන්බුන් වටිනාකම කිලෝග්‍රෑමයට 175. ඒක අපි වෙනම හිතමු. සාමාන්‍ය අපතේ යෙදවුම් ද්‍රව්‍ය වලින් 5%. යෙදවුම් ද්‍රව්‍ය වලින්. දැන් හොඳට හිතන්න ළමයි. මම මේක ඔයාලට පැහැදිලි කරලා දෙන්නම්. මාසේ පටන් ගද්දී ආරම්භක නොනිමි තොගයක් අපි ළඟ තිබ්බා කිලෝග්‍රෑම් 4600ක්. මේක අමුද්‍රව්‍ය සම්බන්ධයෙන් 100% කරන්න ඕන දේවල් කරලා කියලා අපිට ගානේ තිබ්බා. ඊළඟට මාසේ ඇතුළේදී ළමයි මාසේ ඇතුළේදී යෙදවුම් විදියට අලුත් යෙදවුම් විදියට කිලෝග්‍රෑම් 28000ක් අපිට ලැබෙනවා. කිලෝග්‍රෑම් 28000ක් අපිට ලැබෙනවා. එහෙනම් සමස්තයක් විදියට අපිට ළමයි හරිනම් කිලෝග්‍රෑම් 32600ක කිලෝග්‍රෑම් 32600ක නිමවුමක් ලැබෙන්න ඕනේ. හැබැයි ප්‍රශ්නේ අපිට පැහැදිලිවම කියනවා කිසියම් මාසයක යෙදවුම් වලින් 5% යෙදවුම් වලින් 5% සාමාන්‍ය අපතේ normal loss බවට පත් වෙන්න පුළුවන් කියලා. යෙදවුම් වලින් 5% ළමයි සාමාන්‍ය අපතේ බවට පත් වෙන්න පුළුවන්. මාසය ඇතුළේ මං යොදන යෙදවුම් ප්‍රමාණය කිලෝග්‍රෑම් 28000යි. මාසය ඇතුළේ මං යොදන යෙදවුම් ප්‍රමාණය කිලෝග්‍රෑම් 28000යි. 28000ට 100% කියන්නේ කීයද බලන්න ළමයි. 28000 ගුණ කිරීම 100% කියන්නේ 1400යි. එහෙනම් 1400ක සාමාන්‍ය අපතේ යෑමක් කිලෝග්‍රෑම් 1400ක සාමාන්‍ය අපතේ යෑමක් ළමයි මේ මාසය ඇතුලේ සිද්ධ වෙන්න පුළුවන්. සාමාන්‍ය අපතේ යෑමක් මේ මාසය ඇතුලේ සිද්ධ වෙන්න පුළුවන්. එහෙනම් ළමයි අවසාන වශයෙන් අපේ නිමෙවුම වෙන්න ඕනේ 32600ක් මේ මාසය ඇතුලේ එහෙට මෙහෙට තොග ගියාට ළමයි ඒකෙන් 1400ක් අපතේ යන්න ඕනේ. එහෙනම් අඩුම කිලෝග්‍රෑම් 31200ක නිමෙවුමක් අපිට තියෙන්න ඕනේ. කිලෝග්‍රෑම් 31200ක නිමෙවුමක් අපිට තියෙන්න ඕනේ. මේක තමයි ළමයි අපේ අපේක්ෂිත නිමෙවුම. හැම වෙලෙම මේ වගේ ප්‍රශ්නකදී ඔයා බලන්න ඕනේ අපේ අපේක්ෂිත නිමෙවුම කොච්චරද කියලා. අපේක්ෂිත නිමෙවුම ළමයි කිලෝග්‍රෑම් 31200ක්. අපේක්ෂිත නිමෙවුම කිලෝග්‍රෑම් 31200ක්. මේ අපේක්ෂිත නිමෙවුම එක්ක තියෙන්න පුළුවන් නිමි තොගයක් විදිහට එහෙම නැත්නම් අවසාන නොනිමි තොගයක් විදිහට. ඔන්න ඔය ආකාර දෙකෙන් තියෙන්න ඕනේ ළමයි. පැහැදිලිද? හොඳට තේරුම් ගන්න මාසේ පටන් ගද්දි 4600ක ආරම්භක නොනිමි තිබ්බා. මාසෙ තුලදී යෙදවුම් විදියට 28000ක් දැම්මා. එතකොට 32600 කිලෝග්‍රෑම් මේ ප්‍රොසෙස් එකේ මාසය තුල තියෙනවා. එතකොට ළමයි අපිට ප්‍රශ්නේ කියනවා යෙදවුම් වලින් මේ යෙදවුම් 28000න් 100%ක් අහක යන්න පුළුවන් කියලා. එතකොට 28000න් 100%ක් කියන්නේ ළමයි 1400යිනේ. 32600න් 1400 ගියාම 31200ක නිමෙවුමක් අපිට එන්න ඕනේ. මේක 100%ක් මේ මාසෙ ඉවර වෙලා තිබ්බොත් නිමි වලට යයි. ඉවර වෙලා නැතුව භාගයට ඉවර වෙලා තිබ්බොත් නොනිමි වලට යයි. එහෙනම් නිමි සහ නොනිමි වල එකතුව ළමයි 31200ක් වෙන්න ඕනේ. හැබැයි ඇත්තටම ගත්තොත් ළමයි අපේ සත්‍ය නිමෙවුම කොච්චරද වෙන්නේ බලන්න. සත්‍ය නිමෙවුම අවසාන නොනිමි 3200යි නිමි ගත්තොත් 26500 කීයද ඔය දෙක එකතුව 3200යි 26500 ගත්තොත් 29700යි. සත්‍ය ලෙසම ළමයි අපේ 29700
මෙතන සත්‍ය නියමයම කියන වචනේ මම පාවිච්චි කරන්නේ මේකේ අදහස තමයි නිමි සහ අවසාන නොනිමි කියන දෙකේ එකතුව. දැන් බලන්න අපි අපේක්ෂා කරනවා කිලෝග්‍රෑම් 31200ක්. හරි. අපි අපේක්ෂා කරනවා ළමයි කිලෝග්‍රෑම් කීයක්ද 31200ක්. හැබැයි ඇත්තටම ළමයි දැන් ඇත්තටම මාස ඉවර වෙනකොට නිම වෙලා තිබ්බ කිලෝග්‍රෑම් 26500ක් අවසාන නොනිමි කියලා ඉතුරු වෙලා තියෙනවා ළමයි කිලෝග්‍රෑම් 3200ක්. ඔය දෙක එකතු කරාම අපිට ආව කිලෝග්‍රෑම් කීයක්ද? ඔය දෙක එකතු ළමයි අපිට ආව කිලෝග්‍රෑම් 29700ක්. මේ දෙක එකතු අපිට ආව කිලෝග්‍රෑම් 29700ක්. කිලෝග්‍රෑම් 29700ක්. එහෙනම් 31200ක නිමෙවුමක් අපේක්ෂා කරද්දි ළමයි 29700ක් එනවා කියන්නේ අපි අපේක්ෂා කරාට වඩා අඩු නිමෙවුමක් ඇවිල්ලා තියෙන. එහෙනම් හිතුවට වඩා වැඩියෙන් ළමයි අමුද්‍රව්‍ය නාස්ති වෙලා. හිතුවට වඩා වැඩියෙන් අමුද්‍රව්‍ය නාස්ති වෙලා අන්න එහෙම නාස්ති වෙනකොට අපි ඒකට කියනවා අසාමාන්‍ය අපතේ කියලා. සාමාන්‍ය අපතේ නම් අපි අපේක්ෂා කරන එකක් ළමයි. හැබැයි ඊට වඩා වැඩියෙන් නාස්ති වෙනවා කියන්නේ අපි ඒකට කියන අසාමාන්‍ය අපතේ කියලා. කීයද වෙනස? 31200න් අඩු කරන්න ළමයි 31200න් 29700ක් අඩු කරාම උත්තරේ එනවා කිලෝග්‍රෑම් 1500ක් කියලා. කිලෝග්‍රෑම් 1500ක් කියලා. එහෙනම් කිලෝග්‍රෑම් 1500ක් මොනවා වෙලාද ළමයි? කිලෝග්‍රෑම් 1500ක් අපතේ යෑමට ලක් වෙලා. අපි හිතුවට වඩා මේ මෙතන සාමාන්‍ය අපතේ කියන ළමයි නිෂ්පාදන ක්‍රියාවලිය තුළ සාමාන්‍යයෙන් වෙන දෙයක් අපි බලාපොරොත්තු වෙන අපතේ යෑමක්. හැබැයි එහෙම බලාපොරොත්තු වෙන අපතේ යෑමක් අතහැරියට පස්සේ අපිට හරියනම් කිලෝග්‍රෑම් 31200ක් ඉතුරු වෙන්න ඕනේ. හැබැයි නිමි සහ අවසාන නොනිමි විදියට ඉතුරු වෙලා තියෙන 29700යි ළමයි. එහෙනම් කිලෝග්‍රෑම් 1500ක් අපතේ ගිහිල්ලා. ඒක අපි බලාපොරොත්තු වුණාට වඩා වැඩියෙන් ගිය අපතේ යෑමක්. ඒක හඳුන ගන්නවා ළමයි අසාමාන්‍ය අපතේ කියලා. අසාමාන්‍ය අපතේ කියලා. පැහැදිලිද? ප්‍රශ්න තියනවාද මේ වෙන අසාමාන්‍ය අපතේ ගණනය කිරීම සම්බන්ධයෙන්? ඒ කියන්නේ මේක අසාමාන්‍ය අපතේ ගණනය කිරීමක් විතරක් නෙමෙයි. ඔයා හිතන්න ඕන විදිය, ඔයාගේ පෙරසැරියට එන යෙදවුම් ටික නිමෙම බවට පරිවර්තනය වෙන්නේ කොහොමද කියන එක ගැන හිතන්න ඕන thinking pattern එක තමයි ළමයි ඕක. විභාගෙදී එතකොට ඕක ප්‍රැක්ටිස් කරාට පස්සේ විභාගෙදී දෙන ඕන ගානක් හදන්න පුළුවන්. හරි. ප්‍රශ්න තියෙනවා නම් අහන්න ළමයි. පැහැදිලි කියලා කියන නියමයි. very good. මොනවා හරි තේරෙන්නේ නැත්නම් අහන්න. දැන් අපි කතාව තේරුම් ගන්න ඕනේ. දැන් හොඳට බලන්න ළමයි. දැන් ඇත්තටම වෙලා තියෙන්නේ දැන් හොඳට බලන්න. අපි බලාපොරොත්තු වෙනවා හොඳට බලන්න. අපි බලාපොරොත්තු වුණා ළමයි මේ නිෂ්පාදන මේ මාස ඉවර වෙනකොට අපි බලාපොරොත්තු වුණා මේ මාස ඉවර වෙනකොට අපිට තියෙයි කියලා කිලෝග්‍රෑම් 31200ක නිමෙවුමක්. කිලෝග්‍රෑම් 31200ක නිමෙවුමක් අපි බලාපොරොත්තු වුණා ළමයි. කීයකද? කිලෝග්‍රෑම් 31200ක නිමෙවුමක්. ඒක නිමෙවුම කියන්නේ ඒක සම්පූර්ණයෙන්ම නිම වුණා නම් නිමිතොගවල තියෙයි. භාගයට ඉවර වුණා නම් අවසාන නොනිමි වල තියෙයි. හැබැයි ඇත්තටම ප්‍රශ්නේ වෙලා තියෙන්නේ ළමයි අවසාන නොනිමි නිමි සහ ඊට අමතරව මේ 31200 බෙදලා ගිහින් තියෙන්නේ කොහොමද? ඊට අමතරව අසාමාන්‍ය අපතේ යෑමක් විදියටත් කිලෝග්‍රෑම් 1200ක් තියෙනවා ළමයි. එහෙනම් මේ තුනේ 1500ක් 1200ක් නෙමෙයි 1500ක්. එහෙනම් බලන්න 3200යි 26500යි 1500 එකතු වුණාම ළමයි 31200ක් තියෙනවා. හරිද? මේ කිලෝග්‍රෑම් 31200ක අපි අපේක්ෂා කරපු නිමෙවුම. මේක තමයි ළමයි අපි අපේක්ෂා කරන නිමෙවුම. අපි දරපු හැම පිරිවැයක්ම දරුවේ කිලෝග්‍රෑම් 31200ක නිමෙවුමක් ගන්න. කිලෝග්‍රෑම් 31200ක නිමෙවුමක් ආව නම් අපි සතුටින්. හැබැයි අපිට ඇවිල්ලා තියෙන මේ 31200 හැදිලා තියෙන්නේ 3200ක් අවසාන නොවේ. මේක ප්‍රශ්නේ නෑ. ඒකට මට සතුටුයි. 26500ක් නෙමෙයි. ඒකටත් සතුටුයි. හැබැයි මං හිතුවට වඩා කිලෝග්‍රෑම් 1500ක් අහක ගිහිල්ලා. මෙන්න මෙතන මේ පදනමෙන් තමයි ළමයි අපි මොනා කරන්නේද? මේ පදනමෙන් තමයි අපි අපේ ප්‍රවේශයට ගන්න ඕනේ මේ ප්‍රශ්නෙට. පැහැදිලිද? දැන් ඔය නැත්තම් හතරතේ එහෙම දුවන් වෙනවනේ මේක කොහොමද ගන්න අරම මෙන්න මේක තමයි ප්‍රවේශය. දැන් ඊළඟට අපි යමු ළමයි උත්තරේට. ප්‍රධාන වශයෙන් ගත්තාම දැන් අපි ළමයි ඔයාගේ දැන් ආයතන වල තොගාගය කරන විවිධ ක්‍රම තියෙනවානේ. තොගාගය කරන විවිධ ක්‍රම තියෙනවානේ.
ප්‍රධාන වශයෙන්ම ළමයි අපිට ගිණුම් කරන ප්‍රමිතණුව නම් ප්‍රමිතණුව ක්‍රම දෙකක් දෙනවා. එකක් තමයි FIFO method එක, පෙර පිවිසි පෙර පිට ක්‍රමය. ඔය LKS දෙකේ ඉගෙනගෙන ඇති. ඊට අමතරව ළමයි weighted average cost method එක. WAC weighted average cost method එක. සාමාන්‍ය AAT විභාගවල ළමයි දැන් සිලබස් එකේ සහ විභාගවලදී නිශ්චිතව දැන් කියන්නේ නිශ්චිතව කියන්නේ නැති වුණත් ළමයි නිශ්චිතව කියන්නේ නැති වුණත් අපි පාවිච්චි කරන්නේ මේ weighted average cost method එක. FIFO ක්‍රමයේදී අපේ උපකල්පනය තමයි මුලින්ම ඇතුළට එන භාණ්ඩ ටික තමයි මුලින්ම හදන්නේ. දැන් උදාහරණයකට මෙතන දැන් අපි නිමි එකක 26500ක් තියෙනවානේ. අපි එහෙනම් හිතනවා මේ නිමි එකක 26500 ගත්තාම අර මාසෙ මුල තිබ්බ 4600 මුලින්ම හදලා තමයි අපි ඉතුරු ටික හදන්නේ කියලා. එතකොට එතනදී පොඩි වෙන්කිරීමක් කරන්න වෙනවා. හැබැයි ඔයාලගේ මට්ටමේදී කියන්නේ මේ weighted average cost method එක පාවිච්චි කරන්න කියලා ළමයි. weighted average cost method එකේදී මොකද වෙන්නේ? අපි හිතනවා මේක උපකල්පනයක්. ඒ කියන්නේ අපි ළමයි මේ cost එක weighted average එකක් විදිහට ගන්න. ඒක සරලව ගත්තොත් ඔයාලට නිකන් තේරුම් ගන්න මම සරල කියන්න මේක හරි වචන නෙමෙයි. නිකමට අපේ පොඩි උපකල්පනයක් වගේ තියෙන මේ 4600 අර නොනිමිතව කලින් මාසේ කරපුවා තියෙනවානේ. කලින් මාසේ කරපු ටිකත් මේ මාසේ කරා වගේ හිතලා තමයි අපි හදන්නේ. ඒක ගාන හදාගෙන යද්දි තේරෙයි. හොඳයි. දැන් ළමයි පළවෙනිම දේ තමයි සමානුපාත ඒකක ප්‍රකාශනය අපි පිළියෙල කරගන්න ඕනේ. සමානුපාත ඒකක ප්‍රකාශනය පිළියෙල කරගන්න ඕනේ ළමයි. සමානුපාත ඒකක ප්‍රකාශනය පිළියෙල කරන්න හේතුව තමයි දැන් උදාහරණයක් විදිහට ගත්තොත් ළමයි දැන් සාමාන්‍ය නිම කරපු ඒකක සම්බන්ධයෙන් කිලෝග්‍රෑම් 26500ක් අපිට තියෙනවා. ඒ කියන්නේ ළමයි මේ කිලෝග්‍රෑම් 26500 සම්බන්ධයෙන් අපි ඍජු ද්‍රව්‍ය 100%ක් දාලා තියෙන්නේ. ඍජු ශ්‍රමයත් 100%ක් දාලා තියෙන්නේ. ඍජු විචල්්‍ය පොදුකාරයක් 100%ක් දාලා තියෙන්නේ. අපේ දැන් භාණ්ඩ ඒකකයක් ගත්තාම ළමයි භාණ්ඩ ඒකකයට ඕන කරන ද්‍රව්‍ය තියෙනවා, ශ්‍රමය තියෙනවා, ඊට පස්සේ විචල්්‍ය පොදුකාරක වෙනත් නිෂ්පාදන පොදුකාරය තියෙනවානේ. එතකොට ඒ අවශ්‍ය හැමදේම 100%ක් දැම්මහමනේ භාණ්ඩයක් නිමි ඒකකයක් බවට පත් වෙන්නේ. ඒක තමයි නිමි කියලා කියන්නේ. හැබැයි දැන් අවසාන නොනිමි වගේ දෙයක් ගත්තාම ළමයි මාසය ඇතුළේදී ද්‍රව්‍ය නම් 100%ක් දාලා ඇති. ප්‍රශ්න කියනවානේ ද්‍රව්‍ය නම් 100%ක් දානවා කියලා. හැබැයි ශ්‍රමය ළමයි මේ අවසාන නොනිමි වෙලා තියෙන භාණ්ඩ ටික සම්පූර්ණ කරන්න ඕන කරන ශ්‍රමය 100%ක්ම දාලා නැහැ. ඊළඟට පොදුකාර්ය වියදනුත් 100%ක් ඒක වෙනුවෙන් තාම දරලා නැහැ. එහෙම දරුවා නම් ඒක නිමි ඒකකයක් වෙනවනේ. අන්න ඒ වගේ වෙලාවක ළමයි මේ එක ඒකකයක පිරිවැය තීරණය කරද්දී හොඳට බලන්න. දැන් නිමි ඒකකයක කිලෝග්‍රෑම් එකක පිරිවැයයි අවසාන නොනිමි කිලෝග්‍රෑම් එකක පිරිවැයයි ළමයි ගත්තොත් අනිවාර්යයෙන් වෙනස් වෙන්න ඕනේ. නිමි ඒකකයේ කිලෝග්‍රෑම් එකක පිරිවැය වැඩි වෙන්න ඕනේ ළමයි අවසාන නොනිමි වල කිලෝග්‍රෑම් එකක පිරිවැයට. එතකොට ඔය දෙක සංසන්දනය කරන්න බෑ. මේ කිලෝග්‍රෑමයක් අවසාන නොනිමි වල කිලෝග්‍රෑමකුයි නිමි වල කිලෝග්‍රෑමකුයි සමාන වෙන්නේ නැහැ. මේ දෙක අපිට ගිණුම් කරන්නේදී සමපාත මට්ටමකට ගේපාත ඒකක ප්‍රකාශනය හරහාම මොකද්ද කරන්නේ? සමානුපාත ඒකක ප්‍රකාශනය හරහා මොකද්ද ළමයි මම උත්සාහ කරන්නේ? මේ අවසාන නොනිමි තොගයත් ළමයි මේ නිමි ඒකක එක්ක එකට සංසන්දනය කරන්න පුළුවන් මට්ටමකට ගෙනෙන එක. එකට සංසන්දනය කරන්න පුළුවන් මට්ටමකට ගෙන එන එක. එහෙනම් සමානුපාත ඒකක ප්‍රකාශනයකදී ළමයි අපි පෙන්වන්න ඕනේ හොඳට තේරුම් ගන්න. සමානුපාත ඒකක ප්‍රකාශනයක් පිළියෙල කරනකොට අපි පෙන්වන්න ඕන දේ තමයි අපේ දැන් අපේක්ෂිත නිමෙවුමක් තිබ්බනේ. කිසියම් කාල පරිච්ඡේදයක් ඇතුළේ අපි අපේක්ෂා කරපු නිමෙවුමක් තිබ්බා. මේ නිමෙවුම කොහොමද මාසේ අන්තිම වෙද්දී තීරණය වෙලා තියෙන්නේ? 31200ක් කිලෝග්‍රෑම් තිබ්බා. ඒකෙන් අවසාන නොනිමි විදියට තියෙනවා, නිමි විදියට තියෙනවා, අසාමාන්‍ය අපතේ යෑමක් විදියට තියෙනවා. එහෙනම් ඔය ටික අපි කොහොමද හැදිලා තියෙන්නේ? ඒක තමයි ළමයි සමානුපාත ඒකක ප්‍රකාශනයේදී අපි පෙන්වන්නේ. හොඳයි. එහෙනම් සමානුපාත ඒකක ප්‍රකාශනයේදී මම මුලින්ම ගන්නම් මගේ නිමකල ඒකක සම්බන්ධය. නිමිතොග. මාසය ඇතුලේ ප්‍රශ්න කිව්ව විදිහට ළමයි කිලෝග්‍රෑම් 26500ක් අපි 100%ක් නිම කරලා තියෙනවා. කිලෝග්‍රෑම් 26500ක් අපි මොනා කරලා තියෙනවද? 100%ක් ඉවර කරලා තියෙනවා. නිමිතොගේ 26500යි. දැන් අපේ පොඩි උපකල්පනයක් වෙනවා. දැන් ඇත්තටම ප්‍රායෝගිකව ගත්තාම ළමයි මේ කිලෝග්‍රෑම් 26500 මාසේ පටන් ගන්නකොට 4600ක් තිබිලා තියෙනවා. ඒ 4600ට ඕන කරන අමුද්‍රව්‍ය ටික කලින් මාසේ දාලා තියෙන්නේ. ශ්‍රමයෙන් යම් ප්‍රමාණයක් කලින් මාසේ දාලා තියෙන්නේ. විචල්්‍ය නිෂ්පාදන පොදු කාර්ය වලින් යම් ප්‍රමාණයක් කලින් මාසේ දාලා තියෙන්නේ. ඒ විදිහට අපි කලින් මාසවල දාලා තියෙනවා.
හැබැයි අපි weighted average cost method එක අනුගමනය කරනකොට ළමයි අපිට පොඩි උපකල්පනයක් තියෙනවා. උපකල්පනය තමයි මේ නිමිතොග්ග කිලෝග්‍රෑම් 26500ට අදාළ කරන අමුද්‍රව්‍ය ඔක්කොම ටික දැම්මේ මේ මාසේ කියලා. පැහැදිලිද? අපි හිතනවා ළමයි weighted average cost method එකේදී මේ නිමිතොගේ කිලෝග්‍රෑම් 26500ට අදාළ අමුද්‍රව්‍ය ටික ශ්‍රමය විචල්්‍ය නිෂ්පාදන පොදුකාර මේ ඔක්කොම ටික දැම්මේ මේ මාසෙදි කියලා. අන්න ඒක අනුව ළමයි මම මේ 26500ට අදාළවම මම degree of completion එක ගන්නවා 100%ක්. මේක පෙන්වන්නේ ළමයි මේ මාසය තුලදී මේ කිලෝග්‍රෑම් 26500 සම්බන්ධයෙන් අපි කොච්චරක් වැඩ කරාද. මෙතනදී අපි කරන දේ තමයි කලින් මාසේ කරපු වැඩ ටිකත් ළමයි දැන් ආරම්භක නොනිමිත් තිබ්බනේ. ඒ නොනිමිත් ළමයි මේ මාසේ නිමි වෙලා තියෙනවානේ. එතකොට ආරම්භක නොනිමි වැඩ ටිකත් මේ මාසේ කරා කියලා හිතලා අපි මේක දාමු. එතකොට හිතන්න අමුද්‍රව්‍ය සම්බන්ධයෙන් ගත්තාම ළමයි මම හිතනවා මේ මාසය තුළ තමයි 100%ම සම්පූර්ණ කරේ. එහෙනම් 100%ක් සම්පූර්ණ කරනවා කියන්නේ අමුද්‍රව්‍ය කොච්චරද? නිමි ඒකක කිලෝග්‍රෑම් 26500කට ඕන කරන අමුද්‍රව්‍ය ටික මේ මාසේ දැම්මා කියලා මං හිතනවා. නිමිතෝග සම්බන්ධයෙන් කතා කරද්දී ළමයි ශ්‍රමයට එද්දී අපේ උපකල්පනය තමයි ශ්‍රමයත් 100%ක් මේ මාසෙම දැම්මා කියලා. එහෙනම් ඒකේ අදහස සමානුපාත ඒකක කියන්නේ දැන් අපේ නිමිතෝගේ කිලෝග්‍රෑම් 26500ක් තියෙනවානේ. මේ 26500ක් හදන්න ඕන කරන මුළු ශ්‍රමයම මේ මාසේ දැම්මා කියලා තමයි ගන්නෙ. ඒක ගන්න ළමයි මගේ නිමෙවුම 26500ක් තියෙනවා. ඒක මම ගුණ කරනවා degree of completion වලින්. සම්පූර්ණ කරන ලද ප්‍රතිශතය. සම්පූර්ණ කරන ලද ප්‍රතිශතය. ඔය විදිහටම ළමයි විචල්්‍ය නිෂ්පාදන පොදු කාර්යවලටත් කරන්න පුළුවන්. විචල්්‍ය නිෂ්පාදන පොදු කාර්යවලදීත් මගේ උපකල්පනය තමයි මම 100%ක් මේ මාසෙම දැම්මා කියලා. එහෙනම් ළමයි අපි හිතනවා 26500 ගුණ කිරීම 100% කියන්නේ 26500ක් එනවා. ඒ කියන්නේ මගේ උපකල්පනය තමයි ළමයි කිලෝග්‍රෑම් 26500ක් හදන්න ඕන කරන. හොඳට තේරුම් ගන්න. කිලෝග්‍රෑම් 26500ක් හදන්න අවශ්‍ය කරන සියලුම කිලෝග්‍රෑම් 26500ක් හදන්න ඕන කරන විචල්්‍ය පොදු කාර්ය මම මේ මාසය තුලේ දැම්මා කියලා. මේ මාසය තුලේ දැම්මා කියලා. ඔන්න දැන් මගේ අර අපේක්ෂිත නිමෙවුම හැදෙන විදිහ මම පෙන්නන්නේ. ඊළඟට ළමයි දැන් ඔන්න නිමි භාණ්ඩ සම්බන්ධයෙන් මම හදාගත්තා. සමානුපාත ඒකක ප්‍රකාශනය. කියන්නේ සරලම දේ සමානුපාත ඒකක ප්‍රකාශනය කියන්නේ අපේ මේ අවසානයේ ඉතුරු වෙලා තියෙන නැත්නම් අපේ අපේක්ෂිත නිමෙවුම කිලෝග්‍රෑම් 31200ක් තිබ්බනේ. ඒක බෙදිලා තියෙනවා ළමයි අවසාන නොනිමි නිමි සහ අසාමාන්‍ය අපතේ කියලා. එතකොට මේ එක් අයිතමය වෙනුවෙන් අපි කොච්චර යෙදවුම් ප්‍රමාණයක් දාලා තියෙනවද? ඒක තමයි අපි සමානුපාත ඒකක ප්‍රකාශනයේදී බලන්නේ. ඊළඟට මම තෝරගන්න ළමයි අසාමාන්‍ය අපතේ කියන එක. අපතේ කිලෝග්‍රෑම් 1500ක් කියලා. සාමාන්‍ය මේ වගේ අසාමාන්‍ය අපතයක් ආවහම ළමයි අපේ උපකල්පනය තමයි මේ අසාමාන්‍ය විදිහට අපතේ ගිය දේවල් සම්බන්ධයෙන් අවශ්‍ය කරන අමුද්‍රව්‍ය අපි 100%ම දාලා කියලා. එහෙනම් අමුද්‍රව්‍ය 100%ම දානවා කියන්නේ අහක ගිය කිලෝග්‍රෑම් 1500ට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ඔක්කොම ටික මම දාලා කියලා හිතනවා. හරි. ප්‍රශ්න තියෙනවා සර් මේ ගාන හදද්දි 100% ප්‍රතිශත ලකුණු අනිවාර්යෙන් දාන්න ඕනේද? උඩ දාලා තියෙන නිසා නොදා හිටියොත් ලකුණු නැද්ද? නෑ එහෙම ප්‍රශ්නයක් නෑ ළමයි. දැන් උඩ දාලා තියෙන හින්දා ඔයා ඒ වගේ දෙයකට ලකුණු නැති වෙන්නේ නෑ. ඒක දැන් මේ කලමනාකරන ගිණුම් කරන්නේ ළමයි කලමනාකරන ගිණුම් කරන්නේ මූල්‍ය ගිණුම් කරන වගේ නිශ්චිත ආකෘතිම කියලා නෑ. දැන් උදාහරණයක් විදිහට මම හිතන්නේ මේ ප්‍රශ්නෙට අදාළව මාකින් ස්කීම් එකේ තිබි මේ හා සමාන ආකෘතියක් නෙමෙයි. කියන්නේ කාලෙන් කාලට මාකින් ස්කීම් එකේ පො ආකෘති වෙනස් වෙනවා ළමයි. මේ සජෙස්ටඩ් ආන්සර්ස් වල. ඒක නිසා එහෙම ප්‍රශ්නයක් නෑ. ඒ වගේ අර පොඩි කාරණා වෙන්නේ නෑ. ඔයා හරියට උත්තරයක් විදිහට ලියලා නම් හරි. හොඳයි. ඊළඟට ශ්‍රමය. ශ්‍රමය සම්බන්ධයෙන් ගත්තාමත් ළමයි ශ්‍රමය සම්බන්ධයෙන් ගත්තාම degree of completion හැම වෙලේම අසාමාන්‍ය අපතේදී අපි හිතන්නේ 100%ක් සම්පූර්ණ කරලා අපතේ ගියා කියලා. ඒ කියන්නේ මේ කිලෝග්‍රෑම් 1500ක අහක ගිය දේවල් වෙනුවෙන් ළමයි ශ්‍රමයත් අපි දාන්න ඕන ශ්‍රමය සම්පූර්ණ දැම්මට පස්සේ තමයි අහක ගිහින් තියෙන්නේ. එහෙනම් ශ්‍රමයත් ළමයි මෙතන ශ්‍රමයත් කිලෝග්‍රෑම් 1500ක් සම්පූර්ණ කරන්න ඕන ශ්‍රමය සම්පූර්ණයෙන් දැම්ම කියලා තමයි අපි ගන්න. ඊළඟට විචල්්‍ය නිෂ්පාදන පොදු කාර්ය සම්බන්ධයෙන් ගියමත් ළමයි අපි මොකද කරන්නේ? විචල්්‍ය නිෂ්පාදන පොදු කාර්ය සම්බන්ධයෙන් උත් අපේ උපකල්පනය තමයි මේ අසාමාන්‍ය අපතේ කිලෝග්‍රෑම් 1500 ප්‍රොසෙස් කරන්නේ. කිලෝග්‍රෑම් 1500 ප්‍රොසෙස් කරන්න ඕන කරන විචල්්‍ය නිෂ්පාදන පොදු කාර්යයක් දැරුවට පස්සේ තමයි මේ කහක ගිහින් තියෙන්නේ. සාමාන්‍ය ළමයි නිශ්චිත මොකුත් ගානක කියන්නේ නැත්නම් සරලම දේ තමයි. හොඳට මතක තියාගන්න. සරලම දේ තමයි ළමයි අසාමාන්‍ය අපතයක්. සරලම දේ තමයි අසාමාන්‍ය අපතයක් අපි සැලකිල්ලට ගන්නවා නම්. අසාමාන්‍ය අපතයක් සැලකිල්ලට ගන්නවා නම් අපි උපකල්පනය කරන්නේ
ඒ අසාමාන්‍ය අපතේ යාමට ලක් වෙච්ච ඒකක සංඛ්‍යාව නැත්නම් කිලෝග්‍රෑම් සංඛ්‍යාව සම්බන්ධයෙන් අමුද්‍රව්‍ය ශ්‍රමය විචල්‍ය නිෂ්පාදන හෝ වෙනත් ඕනම පිළිවෙයක් අපි 100%ක් දරලා කියලා තමයි අපි හිතන්නේ. ඒක තමයි හිතන විදිය. හරි. දැන් මගේ අපේක්ෂිත නිමවීමෙන් ළමයි අසාමාන්‍ය විදිහට අපතේ ගිය එකත් මම මෙතන ගත්තා. ඊළඟට තමයි වැදගත්ම කතාවට එන්නේ අවසාන නොනිමි. අවසාන නොනිමි කිලෝග්‍රෑම් 3200ක් තියෙනවා. ඇත්තටම අවසාන නොනිමි හින්දා තමයි ළමයි මේ සමානුපාත ඒකක ප්‍රකාශනය අපිට ඕන වෙන්නේ. අවසාන නොනිමි කිලෝග්‍රෑම් කීයක් තියෙනවද? 3200ක් තියෙනවා. දැන් අපි හරි පරිස්සමට ප්‍රශ්නේ බලමු. ප්‍රශ්නේ අපිට කියනවා බලන්න ප්‍රශ්නේ අපිට කියනවා 2025 ජූනි මාසයේ අවසානයේදී පැවති අවසාන නොනිමිතෝගේ කිලෝග්‍රෑම් 3200ක් වූ අතර එහි සම්පූර්ණ කිරීමේ මට්ටම් පහත සඳහන් පරිදි විය. අමුද්‍රව්‍ය දැන් අපේ අවසාන නොනිමිතෝගේ සම්පූර්ණ කිරීමේ මට්ටම් ටික දීලා තියෙනවා ළමයි. පළවෙනිම දේ තමයි අමුද්‍රව්‍ය. අමුද්‍රව්‍ය සම්බන්ධයෙන් අපි 100%ක්ම සම්පූර්ණ කරලා. ඒ කියන්නේ මේ කිලෝග්‍රෑම් 3200ට අදාළව අවශ්‍ය අමුද්‍රව්‍ය ටික ඔක්කොම අපි දාලා තියෙන්නේ. එහෙනම් ඔයාලට සරලවම කරන්න තියෙන්නේ කිලෝග්‍රෑම් 3200ක අවසාන නොනිමිතෝගයක් තියෙනවා. ඒකට අවශ්‍ය අමුද්‍රව්‍ය 100%ක් දාලා කියන්නේ අපේ නිමි ඒකක 3200කට ඕන කරන අමුද්‍රව්‍ය අපි දාලා තියෙන්නේ. නිමි ඒකක 3200කට ඕන කරන අමුද්‍රව්‍ය ටික අපි දාලා තියෙන්නේ. ඊළඟට බලන්න ඍජු ශ්‍රමය සම්බන්ධයෙන් අපිට කියන 70%යිලු සම්පූර්ණ කරලා තියෙන්නේ. ඒ කියන්නේ ළමයි මේ කිලෝග්‍රෑම් 3200 සම්බන්ධයෙන් ගත්තාම මේ මාසය ඇතුළේදී අපි 70%ක ශ්‍රමයක් විතරයි දාලා තියෙන්නේ. 70%ක ශ්‍රමයක් දානවා කියන 3200 ගුණ කරන්න බලන්න 70%. 2240යි. 2240යි. අපි මේක කියව ගන්න ඕනේ මේ විදිහට. දැන් තමයි සමානුපාත ඒකක කියන එකේ ළමයි හරිය තේරෙන්නේ. මෙච්චර වෙලා කියපු දේවල් වලින් ලොකුට තේරුන්නේ දැන් තමයි කියව ගන්න ඕනේ. මේකේ අදහස තමයි කිලෝග්‍රෑම් 3200ක අවසාන නොනිමිතෝගයක් අපි ළඟ තියෙනවා. ඕකේ හැම ඒකකයකටම අපි 70%ක ශ්‍රමය දාලා. ඒ කියන්නේ එක එකකයක් හදන්න ශ්‍රමය අපි උදාහරණයක් විදිහට හිතමු විනාඩි 100ක් ඕනේ කියලා. විනාඩි 100ක් ඕන ළමයි අපි විනාඩි 70ක් තමයි දාලා තියෙන්නේ. මෙතනදී කතාව තමයි 3200 170න් ගුණ කරාම මට එනවා 2240ක්. මේකේ කතාව තමයි ළමයි කිලෝග්‍රෑම් 3200කට අපි ශ්‍රමය 170 දාපු වෙලාවේ වැය කරපු කාලයක් තියෙනවානේ. ඒ කාලයේ ළමයි අපි දාලා හදන්න පුළුවන් විදිහට සම්පූර්ණයෙන්ම නිම කරා නම් අපේ ඒකක භාගයට හදන්න නැතුව අපි මේ තියෙන කිලෝග්‍රෑම් ටික සම්පූර්ණයෙන් නිම කරන්න එෆර්ට් එකක් දැම්මම අපිට කිලෝග්‍රෑම් 2240ක් හදන්න තිබ්බා. ඒ කියන්නේ සරලම දේ තමයි මේ අවසාන නොනිමිතෝග කිලෝග්‍රෑම් 3200 ඇතුලේ තියෙන ශ්‍රමයේ ප්‍රයත්නයක් ලේබර් එෆර්ට් එක. ඒ ශ්‍රමය ළමයි අපිට නිමි ඒකක නම් කිලෝග්‍රෑම් 2240ක් හදන්න ප්‍රමාණවත්. ඒක නිසා තමයි මේකෙදී අපි කියන්නේ සමානුපාත ඒකක ප්‍රකාශනය කියලා. දැන් එතකොට මෙතන මේ කිලෝග්‍රෑම් 26500ක නිමි ඒකකයයි අවසාන නොනිමි කියලා මම මෙතන අරන් තියෙන 2240යි සමාන ස්කේල් එකක තියෙන ළමයි. ඒ කියන්නේ මේ කිලෝග්‍රෑම් 3200ක භාගයට හදපු එක සමානයි කිලෝග්‍රෑම් 2240ක් අපි නිම කළා නම් මේ 3200කට දාපු ලේබර් එක ශ්‍රමය අපි හරියට පුල්ම දාලා හැදුවා නම් කිලෝග්‍රෑම් 2240ක් අපිට සම්පූර්ණ නිමි ඒකකම බවට පත් කරන්න තිබ්බා. ඕක තමයි සමානුපාත ඒකක ප්‍රකාශනයේ හරය. ඔය විදිහටම විචල්‍ය නිෂ්පාදන පොදු කාර්යවලටත් යමු ළමයි. විචල්‍ය නිෂ්පාදන පොදු කාර්යවල අපිට කියනවා 135යිලු සම්පූර්ණ කරපු මට්ටම. සම්පූර්ණ කරපු මට්ටම 100ට කීයද ළමයි? සම්පූර්ණ කරපු මට්ටම 135ක් කියලා කියනවා. අපේ සම්පූර්ණ කරපු මට්ටම 135යි. එහෙනම් 3200ක් ළමයි තියෙනවා අපේ කිලෝග්‍රෑම් නොනිමිතෝගේ. ඒකෙන් 135ක් කියන්නේ කිලෝග්‍රෑම් 1120. ඒ කියන්නේ ඇත්තටම මේ අවසාන නොනිමි වලට අපි දරලා තියෙන විචල්්‍ය පොදුකාර්ය වියදම් ගත්තොත් ඒ විචල්්‍ය පොදුකාර්ය වියදම් වලින් ළමයි කිලෝග්‍රෑම් 1120ක් අපිට නිම කරන්න තිබ්බා. අපි 3200ක් ඇතුලේ විචල්්‍ය පොදුකාර්ය වියදම් ටික බෙදා හරිනවා වෙනුවට කිලෝග්‍රෑම් 1120කට ફોකස් කරලා වැඩ කරා නම් මේක ජූලි මාසෙදී කිලෝග්‍රෑම් 1120ක් අපිට නිම කරන්න තිබ්බා. අන්න එහෙම තමයි සමානුපාත ඒකක අපි කියව ගන්න ඕනේ. පැහැදිලිද ළමයි මෙතෙන්ට එනකම්? සමානුපාත ඒකක ගණනය කිරීම පැහැදිලිද? මේක හරි වැදගත්. මේක කරන්න නැතුව ළමයි ගාන ඉස්සරහට යන්න බෑ. දැන් මේක කටපාඩමේ මට ඔයාලට කියලා දෙන්න තිබ්බා නිමිතෝගෙන නම් 100% දාන්න, අසාමාන්‍ය අපතේ නම් 100% දාන්න, අවසාන නොනිමි විතර දාන්න කියලා විනාඩි 3න් කරලා දාන්න තිබ්බා. හැබැයි දැන් ඔයා
මේක හරියට අහගෙන හිටියනම් ළමයි සම්පූර්ණ A to Z process එකම දන්නවා. විනාඩි 3න් උගන්වන්නත් තිබ්බා. ඔයා හරියට අහගෙන හිටියනම් A to Z process එකම දන්නවා. හරි. මං හිතනවා ළමයි සමානුපාත ඒකක කොටස පැහැදිලි කියලා කියනවා. මං හිතනවා හැමෝටම පැහැදිලි ඇති කියලා. හරි. පැහැදිලි කියලා කියනවා. නියමයි. හොඳයි. දැන් ළමයි දැන් අපි මොකද කරන්නේ? දැන් කතාව හොඳට තේරුම් ගන්න. මම දැන් මේ සමානුපාත ඒකකවල එකතුව ගන්නවා. සමානුපාත ඒකකවල එකතුව ගන්නවා. සමානුපාත ඒකකවල එකතුව ගන්නවා ළමයි. බලන්න දැන් මුලින්ම අමුද්‍රව්‍ය යටතේ 26500ක් තියෙනවා. ඊළඟට 1500ක් තියෙනවා. 3200ක් තියෙනවා. 31200ක් එනවා. ඒ කියන්නේ මේකේ අදහස ඔයා කියව ගන්න ඕනේ ඒකක 31200ක් සම්පූර්ණයෙන්ම නිම කරන්න අවශ්‍ය කරන අමුද්‍රව්‍ය අපි මේ මාසය ඇතුලේ දාලා තියෙනවා. මේකේ පොඩි කතාවක් තියෙනවා දැන් 31200 කියවන ආරම්භක නොනිමිත වගේක් තිබ්බා අපි ඒක පස්සේ විසඳගමු. අපේ මේ weighted average cost method එකත් එක්ක යන උපකල්පනයේ විදියට ළමයි අපි හිතනවා කිලෝග්‍රෑම් 31200ක නිමිතොගයකට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය අපි මේ මාසය ඇතුලේ දාලා තියෙනවා. ඊළඟට ශ්‍රමික ගණනය කරමු බලන්න 26500යි ඊළඟට 1500යි 2240යි මේ ටික එකතු වුනහම 30240ක් වෙනවා. මේකේ අදහස තමයි ළමයි නිමි ඒකක 30240කට අවශ්‍ය කරන ශ්‍රමය අපි මේ මාසය තුලදී වැය කරලා තියෙනවා. නිමි ඒකක 30240කට. අපි දැන් බල විශේෂයෙන්ම මේ අවසාන නොනිමිතෝගයේ 3200 සමාන කරගෙන තියෙන නිමි ඒකක සංඛ්‍යාවට. ඒක අපි මේකට සමානුපාත ඒකක කියන ළමයි. statement of equivalent unit කියලා. ඊළඟට විචල්්‍ය නිෂ්පාදන ගත්තහමත් ළමයි බලන්න 26500යි 1500යි 1120යි ගත්තහම 25000 sorry 29120ක් වෙනවා. පැහැදිලිද? එතකොට ඒකේ අදහස තමයි නිමි ඒකක 29120ක් වෙනුවෙන් දරන්න පුළුවන් විචල්්‍ය නිෂ්පාදන පිරිවැයක් අපි දරලා තියෙනවා. ඒ කියන්නේ අපි මේ විචල්්‍ය නිෂ්පාදන පිරිවැය සම්පූර්ණයෙන්ම දරුවා නම් නිමි ඒකක 29120ක් එන්න ඕනේ. ඕක තමයි ළමයි සමානුපාත ඒකක ප්‍රකාශනය අපි ගණනය හදන විදිහ. දැන් ඇයි මේක අපි හදන්නේ? ඇයි මේක අපි හදන්නේ? දැන් තාම මං ඇයි හදන්නේ කියලා කිව්වේ නෑ. මේක හදන විදිය පෙන්නුවා හදන මේ වෙනකන් හිතන්න ඕන විදිය කිව්වා. දැන් ඊළඟට අපි බලන්න ඕන දේ තමයි ළමයි ඇයි අපි මේක හදන්නේ කියන්නේ. මේක හදන්නේ ළමයි අපිට පුළුවන් වෙන්න ඕනේ. අපිට පුළුවන් වෙන්න ඕනේ අපේ මේ නිමිතෝගේ අසාමාන්‍ය අපතේ වටිනාකම කීයද අවසාන නොනිමි කීයද මේ ටික අපි මේ වටිනාකම් ගණනය කරන්න ඕනේ ළමයි. මේ වටිනාකම් මොනා කරන්න ඕනේද? මේ වටිනාකම් ටික ගණනය කරන්න ඕනේ. ඒ වටිනාකම් ටික ගණනය කරන්න නම් අපිට ක්‍රමවේදයක් ඕනේ. නිකම්ම දරපු පිරිවැය ළමයි කිලෝග්‍රෑම් ගානකින් බෙදලා ගන්න බෑ. ඒකට හේතුව මම කිව්වා මේ නිමිතෝගේ තියෙන කිලෝග්‍රෑම් මෙහෙකුයි අවසාන නොනිමි වල තියෙන කිලෝග්‍රෑම් මෙහෙකුයි සමාන නැහැ. අන්න ඒක නිසා ළමයි අපිට මොනා කරන්න සිද්ධ වෙනවද? අපිට දරන්න සිද්ධ වෙනවා. අපිට බලන්න සිද්ධ වෙනවා ළමයි කොහොමද මේක විසඳගන්නේ කියලා. එහෙනම් සරල කතාව තමයි මාසය ඇතුළතදී කිලෝග්‍රෑම් 31200ක නිමි ඒකක වලට අදාළ අමුද්‍රව්‍ය අපි වැය කරලා තියෙනවා. නිමි ඒකක 30240කට අදාළ ශ්‍රමයක් අපි වැය කරලා තියෙනවා. නිමි ඒකක 29120කට අදාළ විචල්්‍ය පොදු කාර්යයක් අපි වැය කරලා තියෙනවා. දැන් මේ තියෙන ඒකක සංඛ්‍යාව. දැන් අපි ළමයි මේකේ ඇත්තම පිරිවැය බලන්න ඕනේ. ඇත්තම පිරිවැය බලන්න යද්දි දැන් බලන්න ඇත්තම පිරිවැය බලන්න යනකොට පළවෙනිම දේ තමයි බලන්න මාසේ පටන් ගද්දි 2025 ජූනි මාසයේ ආරම්භයේ පැවති නොනිමිතෝගේ කිලෝග්‍රෑම් 4600ක් වූ අතර එහි සම්පූර්ණ කිරීමේ මට්ටම් පහත පරිදි විය කියලා අපිට දීලා තිබ්බනේ. අමුද්‍රව්‍ය 100%යි ඒකේ වටිනාකම 657350යි. ඍජු ශ්‍රමය 160යි වටිනාකම 156960යි. විචල්්‍ය නිෂ්පාදන පොදු කාර්ය 140යි වටිනාකම 46090යි. අපේ උපකල්පනයක් තිබ්බ ළමයි මේ දැන් නිමිතෝගය ගත්තාම 26500ක් තිබ්බනේ කිලෝග්‍රෑම්. ඔය 26500 මේ මාසේ පටන් අරගෙන මේ මාසෙම ඉවර කරා කියලා. මේ මාසේ පටන් අරගෙන මේ මාසෙම ඉවර කරා කියලා. හැබැයි ඇත්තටම ළමයි කොටසක් කලින් මාසෙනේ කරේ. හැබැයි අපි උපකල්පනයක් ගෙනාවා ඔක්කොම ටික මේ මාසේ පටන් අරන් මේ මාසෙම ඉවර කරා කියලා. එහෙනම් ළමයි එහෙනම් මේ මාසෙදී අපි කලින් මාසෙදී අවසාන ආරම්භක නොනිමි මත දරපු වියදනොත් අපි උපකල්පනය කරන්න ඕනේ මේ මාසේ දරපු වියදම් කියලා. හේතුව
කලින් අවසාන නොනිමි ආරම්භක නොනිමි ළමයි ගිය මාසේ දැරුවට අපි උපකල්පනය කරා මේ මාසේ තමයි කරේ කියලා. එහෙනම් ඒකට අදාළ පිරිවැයත් ළමයි අපි ගේන්න ඕනේ මෙතෙන්ට. මං එහෙනම් ආරම්භක නොනිමි කියලා ගේනවා ළමයි. ආරම්භක නොනිමි වල ඍජු ද්‍රව්‍ය අමුද්‍රව්‍ය වටිනාකම තියෙනවා 6,57,350. 6,57,350ක් තියෙනවා ආරම්භක නොනිමි වල ද්‍රව්‍ය වටිනාකම. ඊළඟට ආරම්භක නොනිමි වල ශ්‍රමයේ වටිනාකම තියෙනවා ළමයි 1,56,960ක්. ඊළඟට ආරම්භක නොනිමි වල ළමයි විචල්්‍ය පොදු කාර්ය වටිනාකම තියෙනවා 46,090ක්. 46,090. හරිද? එතකොට මෙතන උපකල්පනය තමයි අර කලින් මාසේ දරපු වියදනුත් මේ මාසේ දරුව මේ weighted average cost method එකේදී කරන දෙයක් ළමයි. weighted average cost method එකේදී කරන දෙයක් කලින් මාසේ දරපු වියදනුත් මේ මාසේ දරුවා කියලා අපි හිතනවා. ඊළඟට මේ මාසය තුල ඇත්තටම කොච්චර වියදම් දාලා තියෙනවද? මේ ආරම්භ කරන මේ කලින් මාසේ දරපු වියදම් ටික. මේ මාසේ ළමයි මේ මාසය තුලදී මේ ක්‍රියාවලිය සඳහා බලන්න. මේ මාසය තුලදී අපිට කියනවා මේ 2025 ජූනි මාසය තුල පළවන පෙරසැරියට කළ යෙදවුම් පහත පරිදි වේ කියලා මේ මාසේ දරපු වියදම් ටික දීලා තියෙනවා. මේ මාසේ දරපු වියදම් ටික දීලා තියෙනවා. එහෙනම් අපි ඒකත් මෙතන ගේන්න ඕනේ. මම ඒක ගන්න ළමයි ක්‍රියාවලිය පිරිවැය කියලා මේ මාසේ ක්‍රියාවලියට අදාළව දරපු පිරිවැය. අමුද්‍රව්‍ය සම්බන්ධයෙන් ළමයි බලන්න අමුද්‍රව්‍ය සම්බන්ධයෙන් මම රුපියල් 37,06,50ක් වියදම් කරලා තියෙනවා. රුපියල් 37,06,50ක් අමුද්‍රව්‍ය වෙනුවෙන් වියදම් කරලා තියෙනවා මේ මාසෙදී. ඊළඟට ශ්‍රමයේ වෙනුවෙන් ළමයි 14,76,000ක් වියදම් කරලා තියෙනවා. කට විචල්්‍ය නිෂ්පාදන පොදු කාර්ය වෙනුවෙන් 3,61,590ක් වියදම් කරලා තියෙනවා. 3,61,590ක් වියදම් කරලා තියෙනවා. පැහැදිලිද? දැන් බලන්න මම මේ ටික එකතු කරලා ගත්තොත් ළමයි අමුද්‍රව්‍ය වෙනුවෙන් කලින් මාසෙදී 6,57,350යි මේ මාසේ 37,06,50යි සමස්තයක් විදිහට 43,00,000 43,63,400ක් මේ දෙක එකතුව 43,63,400ක්. ඊළඟට ශ්‍රමයේ මුළු වියදම ගත්තොත් තමයි 1,56,960යි. ඒකට එකතු කරන්න 14,76,000ක් 14,76,000ක්. එහෙනම් ශ්‍රමයේ වෙනුවෙන් සම්පූර්ණයෙන් වියදම් කරලා තියෙන ළමයි 16,32,000 රුපියල් 16,32,960ක් 16,32,960ක්. ඊළඟට විචල්්‍ය පොදු කාර්ය ගත්තොත් 46,090ට එකතු කරන්න 3,61,590ක් උත්තර එනවා 4,07,680ක් කියලා. රුපියල් 4,07,680ක් කියලා උත්තරේ එනවා. හොඳයි. දැන් බලන්න මේ තියෙන ළමයි හොඳට දැන් මේ කියන කතා ටික හොඳට තේරුම් ගන්න ළමයි කටපාඩම් කරන්න නැතුව කතාව තේරුම් ගන්න. මේ තියෙන්නේ අමුද්‍රව්‍ය වෙනුවෙන් මේ අපි කියවනේ අමුද්‍රව්‍ය නිමි එකක 31,200කට අදාළ අමුද්‍රව්‍ය අපි වැය කරලා තියෙනවා කියලා මේ මාසෙදී. එහෙනම් ඉන්නේ වැය කරපු අමුද්‍රව්‍ය වලට අදාළ පිරිවැය තමයි 43,63,400. තව පොඩි දෙයක් එන්න තියෙනවා ඒක මම පස්සේ කියන්නම්. ඊළඟට ශ්‍රමයේ ගත්තොත් නිමි එකක 30,240කට අදාළ නිමි එකක 30,240කට සමාන විදිහේ ශ්‍රමයක් අපි වැය කරලා තියෙනවා මේ මාසය තුලදී. ඒ සඳහා දරපු පිරිවැය 16,32,960ක්. ඊළඟට නිමි එකක 29,120කට සමානුපාත වෙන විදිහේ විචල්්‍ය පොදු කාර්යයක් අපි දරලා තියෙනවා මේ මාසේ නිම කරපු ඒකක වෙනුවෙන්. ඒකට අදාළ පිරිවැය ළමයි 4,07,680ක්. එහෙනම් අපිට දැන් ඒකකයක පිරිවැය ගන්න පුළුවන්. හැබැයි පොඩි දෙයක් තියෙනවා කරන්න කලින්. ඒකට හේතුව තමයි ළමයි විශේෂයෙන්ම අමුද්‍රව්‍ය වගේ දෙයක් ගත්තාම අමුද්‍රව්‍ය වගේ දෙයක් ගත්තාම අමුද්‍රව්‍ය වල අපිට මෙන්න මෙහෙම කතාවක් කියනවා බලන්න. අමුද්‍රව්‍ය වලදී කියනවා සාමාන්‍ය අපතේ යෙදවුම් ද්‍රව්‍ය වලින් 5% වන අතර සාමාන්‍ය අපතය ඒකකවල සුන්බුන් වටිනාකම කිලෝග්‍රෑමයකට රුපියල් 175ක් වේ.
දැන් කතාව තමයි ළමයා මගේ normal loss එකක් තියෙනවානේ නිෂ්පාදන ක්‍රියාවලියේදී මට නවත්ත ගන්න බැරි අනිවාර්යයෙන්ම දරන්න සිද්ධ වෙන අපතේ යෑමක් තියෙනවානේ. ඒ අපතේ යෑම යෙදවුම් වලින් 5% කිව්වා මම ඒක ගණනය කරගත්ත ළමයි. යෙදවුම් වලින් 5% කියලා මට ප්‍රශ්නේදී කිව්වා. ඒක අපි අර මම ඔයාලට පැහැදිලි කරන අවස්ථාවේදී ගණනය කරානේ. මේ තියෙන සාමාන්‍ය අපතේ කිලෝග්‍රෑම් 1400ක් කියලා. සාමාන්‍ය අපතේ කීයද ළමයි? කිලෝග්‍රෑම් 1400ක්. මේ තියෙන්නේ කිලෝග්‍රෑම් 1400ක්. එතකොට මේ කිලෝග්‍රෑම් 1400 ළමයි අපි නිකම්ම අතහැරලා දානවද? මේ කිලෝග්‍රෑම් 1400 අපි නිකම්ම අතහැරලා දානවද? නෑ ප්‍රශ්නේ පැහැදිලිවම කියනවා මේ සාමාන්‍ය අපතේ සුන්බුන්නගේ රුපියල් 175. ඒ කියන්නේ ළමයි ඔය සාමාන්‍ය අපතේ ගියක අපිට එළියේ අඩු ගානකට විකුණන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට ඔය ඇඟලුම් කර්මාන්ත ශාලාවල එහෙම ළමයි ඔය කැපිලා යන රෙදි ටික කට් පීසස් හරි මොනවා හරි කියලා එළියේ විකුණන්නේ අඩු ගානකට. දැන් ළමයි මේක නිකම්ම විසික් කරනවට වඩා කීයක් හරි ගන්න එක වටිනවද නැද්ද? කීයක් හරි ගන්න එක වටිනවනේ. අන්න එතකොට බලන්න කිලෝග්‍රෑම් 1400ක සාමාන්‍ය අපතයක් තියෙනවා. කිලෝග්‍රෑම් 1400ක සාමාන්‍ය අපතයක් තියෙනවා. ඒ සාමාන්‍ය අපතේ ළමයි කිලෝග්‍රෑම් එකක් රුපියල් 175 ගානේ විකුණලා මට යම් ආදායමක් ගන්න පුළුවන්. ඒ ආදායමක් ගන්නවා කියන එකේ අදහස තමයි ළමයි මගේ මේ පිරිවැය යම් දුරකට මොනා කරගන්න පුළුවන්ද? අමුද්‍රව්‍ය වෙනුවෙන් දරපු පිරිවැය යම් දුරකට මට ආවරණය කරගන්න පුළුවන්. ඒක නිසා හොඳට මතක තියාගන්න සාමාන්‍ය අපතයේ සුන්බුන්නගය සාමාන්‍ය අපතේ සුන්බුන්නගයක් තියෙනවා නම් ළමයි අභ්‍යාසයක අපි මෙන්න මේ ද්‍රව්‍ය පිරිවැයෙන් එක අඩු කරන්න ඕනේ. එතකොට මට කියන කතාව තමයි මගේ සාමාන්‍ය අපතේ යෑම ළමයි කිලෝග්‍රෑම් 1400යි සාමාන්‍යයෙන් කිලෝග්‍රෑම් 1400ක අපතේ යෑමක් මම බලාපොරොත්තු වෙනවා. මේ 1400 ළමයි 1 කිලෝග්‍රෑම් එකක් 175 ගානේ විකුණන්න පුළුවන්. කිලෝග්‍රෑම් එකක් 175 ගානේ විකුණන්න පුළුවන්. එහෙනම් 1400 ගුණ කිරීම 175 කියන්නේ 2,45,000ක් වෙනවා. ඔයාගේ ද්‍රව්‍ය පිරිවැය පොඩ්ඩක් අඩු වෙනවා ළමයි. හේතුව 43,63,400ක් ද්‍රව්‍ය වෙනුවෙන් වියදම් කරාට ඒ ද්‍රව්‍ය වලින් අහක ගිය දේවල් විකුණලා මම 2,45,000ක ආදායමක් ගන්නවා. ඒක නිසා මගේ ශුද්ධ වශයෙන් ද්‍රව්‍ය පිරිවැය වෙන්නේ කීයද? 43,63,400න් අඩු කරන්න ළමයි 2,45,000. ඔයාගේ ශුද්ධ වශයෙන් ද්‍රව්‍ය පිරිවැය වෙනවා 41,18,400යි. රුපියල් 41,18,400ක් වෙන ඔයාගේ අමුද්‍රව්‍ය සම්බන්ධ පිරිවැය. ඊළඟට ශ්‍රම පිරිවැය නම් වෙනසක් වුණේ නැහැ. ශ්‍රම පිරිවැය ළමයි රුපියල් 16,32,960ම තමයි. 16,32,960යි. විචල්්‍ය නිෂ්පාදන පොදු කාර්ය රුපියල් 4,07,680යි. 4,07,680යි. එහෙනම් කතාව තමයි අමුද්‍රව්‍ය අපි නිමි එකක 31,200කට අදාළ අමුද්‍රව්‍ය වැය කරලා තියෙනවා මේ මාසෙදී. ඒකට ගිය පිරිවැය රුපියල් 41,18,400යි. ශ්‍රමය සම්බන්ධයෙන් ගත්තොත් ළමයි නිමි එකක 30,240ක් හදන ප්‍රමාණවත් ශ්‍රමයක් අපි මේ මාසේ වැය කරලා තියෙනවා. ඒකට ගිය පිරිවැය 16,32,960යි. ඊළඟට කිලෝග්‍රෑම් 29,120ක් හදන්න ප්‍රමාණවත් විචල්්‍ය පොදු කාර්යයක් අපි වැය කරලා තියෙනවා මේ මාසෙදී. ඒකට අදාළ පිරිවැය 4,07,680යි. 4,07,680යි. හරි. හරි. එහෙනම් දැන් ඕක පදනම් කරගෙන ළමයි. ඕක පදනම් කරගෙන ඔයාලට මොනා කරන්න පුළුවන්ද? ඔයාලට ඕන්න මේක එකතු තීරුවකුත් ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි මේක පදනම් කරගෙන ළමයි දැන් මම ගණනය කරනවා. මම දැන් මේක පදනම් කරගෙන ගණනය කරනවා සමානුපාත ඒකකයක පිරිවැය. හරි. දැන් මම ගණනය කරනවා ළමයි සමානුපාත ඒකකයක පිරිවැය. සමානුපාත ඒකකයක පිරිවැය කියන්නේ මම නිම කරන ඒකකයක්. දැන් මම මෙතනදී ළමයි දැන් ඔක්කොම නිම කරලා නැහැනේ. අවසාන නොනිමි තොගයක් ළමයි මම නිමි තොගයක සමාන තත්වයකට ගෙනාවා. අන්න එහෙම ඒකකයක පිරිවැය තමයි ළමයි දැන් අපි ගණනය කරන්න යන්නේ. දැන් බලන්න මෙතන අමුද්‍රව්‍ය සම්බන්ධයෙන් ගත්තාම මගේ සමානුපාත ඒකක සංඛ්‍යාව මම මෙතන ගන්න මේ තියෙන්නේ සමානුපාත ඒකක සංඛ්‍යාව. සමානුපාත ඒකක සංඛ්‍යාව 31,200යි. ඒ වෙනුවෙන් දරපු පිරිවැය ළමයි 41,18,400යි. එහෙනම් 41,18,400 බෙදන්න 31,200න් 41,18,400 බෙදන්න 31,200න් එතකොට එනවා සමානුපාත ඒකකයක පිරිවැය 41,18,400 අපි බෙදනවා ළමයි 31,200න් උත්තරේ එනවා රුපියල් 132ක් කියලා.
ඊළඟට ශ්‍රමයේත් ওই විදිහට ගණනය කරන්න පුළුවන්. ශ්‍රමය වෙනුවෙන් අපි දරලා තියෙන මුළු පිරිවැය 16,32,060යි. ඒක බෙදන්න ළමයි සමානුපාත ඒකක සංඛ්‍යාව කීයද? 30,240න් 30,240න් උත්තරේ එනවා රුපියල් 54ක් කියලා. විචල්්‍ය නිෂ්පාදන පොදු කාර්ය ගත්තාම 4,07,680ක් තියෙනවා ළමයි. මම දරපු මුළු පිරිවැය ඒක මම බෙදන්න ඕනේ මොකෙන්ද? මගේ සමානුපාත ඒකක සංඛ්‍යාවෙන්. මගේ සමානුපාත ඒකක සංඛ්‍යාව විචල්්‍ය නිෂ්පාදනයට අදාළ 29,120ක්. 29,120ක් උත්තරේ එනවා ළමයි රුපියල් 14ක් කියලා. උත්තරේ එනවා රුපියල් කීයක් කියලාද? රුපියල් 14ක් කියලා. එහෙනම් දැන් මොනවා කරන්න පුළුවන්ද? මේක තමයි ළමයි සමානුපාත ඒකකවල පිරිවැය වෙන්නේ. මගේ සමානුපාත ඒකකවල පිරිවැය වෙන්නේ. එහෙනම් මේ ටිකේ එකතුව ගත්තොත් සමානුපාත ඒකකයක මුළු පිරිවැය දැන් ඍජු ද්‍රව්‍ය සම්බන්ධයෙන් පිරිවැය තමයි සමානුපාත ඒකකයක 132. ඍජු ශ්‍රමයේ සම්බන්ධයෙන් පිරිවැය තමයි 54. විචල්්‍ය පොදු කාර්ය සම්බන්ධයෙන් පිරිවැය තමයි 14. ඔය ටික එකතු වුනහම 132යි 54යි 14යි එකතු වුනහම ළමයි එක ඒකකයක පිරිවැය රුපියල් 200ක් කියලා එනවා. එක ඒකකයක පිරිවැය කීයක් කියලා එනවද? රුපියල් 200ක් කියලා එනවා ළමයි. එක ඒකකයක පිරිවැය රුපියල් 200ක් කියලා එනවා. පැහැදිලිද? හරි. ඔන්න ඕක ගණනය කරගන්න එකේ වැදගත්කම තමා දැන් අපි බලන්න ඕනේ. හරි. දැන් ඕක පදනම් කරගෙන ළමයි මට අවශ්‍ය වෙනවා. දැන් මගේ ආයතනයේ මම යොදන යෙදවුම් ටිකක් තියෙනවා. ඒ යෙදවුම් නිමවුමක් බවට පරිවර්තනය වෙලා තියෙනවානේ. අන්න ඒ නිමවුමක් බවට පරිවර්තනය වෙච්ච එක දැන් මම බලන්න ඕනේ කොහොමද මං අගය කරන්න කියලා. කොහොමද මං අගය කරන්න කියලා. දැන් නිමි භාණ්ඩ සම්බන්ධයෙන් ගත්තාම නම් කිසි ගැටලුවක් නෑ ළමයි. දැන් එක සමානුපාත ඒකකයක පිරිවැය රුපියල් 200ක් කියලා ගත්තනේ. දැන් මම ඊළඟ කොටස ගන්නම් මේක පදනම් කරගෙනම ළමයි මගේ තොගාගය කිරීම කියලා. ඔයාට ඕන නම් මේ ආකෘතියම දිගටම කන්ටිනියු කරගෙන යන්න පුළුවන්. එහෙම නැත්නම් ළමයි මොනා කරන්න පුළුවන්ද? එහෙම නැත්නම් මම සරලව මේක පැහැදිලි කරගෙන යන්නම්. දැන් මේකට අදාළව තොගාගය කිරීම කරන්න යන්නේ මම. තොගාගය කිරීමේදී ළමයි පළවෙනිම දේ තමයි මගේ නිමි තොගය. නිමි තොගය සම්බන්ධයෙන් ගත්තාම කිසිම ගැටලුවක් නැහැ. හොඳට බලන්න ළමයි. කිසිම ගැටලුවක් නැහැ. ඍජු ද්‍රව්‍ය අමුද්‍රව්‍ය සම්බන්ධයෙන් ගත්තත් සමානුපාත ඒකක සංඛ්‍යාව 26500යි. ශ්‍රමය සම්බන්ධයෙන් ගත්තත් සමානුපාත ඒකක සංඛ්‍යාව 26500යි. විචල්්‍ය පොදු කාර්ය සම්බන්ධයෙන් ගත්තත් සමානුපාත ඒකක සංඛ්‍යාව 26500යි. ඔයාලට ඕන කරන්න පුළුවන් අමුද්‍රව්‍යට අදාළ සමානුපාත ඒකක සංඛ්‍යාව ගත්තා සමානුපාත ඒකකයක පිරිවැය 132කින් ගුණ කරා. ඊළඟට ශ්‍රමයට අදාළ සමානුපාත ඒකක සංඛ්‍යාව ගත්තා ඒකකයක පිරිවැයෙන් ගුණ කරා. එහෙම කරන්න පුළුවන්. හැබැයි හැම එකේම බලන්න ද්‍රව්‍ය ශ්‍රමය සහ විචල්්‍ය පොදුකාරක කියන තුනේම සමානුපාත ඒකක සංඛ්‍යාව නිමිතොගේ සම්බන්ධයෙන් සමාන නිසා ඔයාලට මහ ලොකු දෙයක් කරන්න නැහැ. ඔයාලට කරන්න තියෙන්නේ 26500ක් තමයි සමානුපාත ඒකක සංඛ්‍යාව. සමානුපාත ඒකකයක පිරිවැය අපි ගණනය කරගත්ත ළමයි රුපියල් 200ක් කියලා 26500 අපිට 200න් ಗುಣ කරලා නිමිතොගේ වටිනාකම ගන්න තියෙන්නේ. 26500 ගුණ කරන්න ළමයි 200න් උත්තර එනවා කීයද? රුපියල් ලක්ෂ 53ක් කියලා. ඊළඟට සාමාන්‍ය අපතය. සාමාන්‍ය අපතය ගත්තහම ළමයි බලන්න සමානුපාත ඒකක සංඛ්‍යාවේ ගැටලුවක් නැහැනේ. සාමාන්‍ය අපතය ගත්තහම ද්‍රව්‍ය ශ්‍රමය සහ විචල්්‍ය පොදු කාර්ය සම්බන්ධයෙන් ඉන්නේ සමානුපාත ඒකක සමාන වටින අගයක්. ඒක නිසා කිසි අවුලක් නැහැ. සාමාන්‍ය අපතයත් අපිට කිලෝග්‍රෑම් කීයද 1500ක් කිලෝග්‍රෑම් 1500ක් ඒක ගුණ කරනවා 200න් 1500 ගුණ කිරීම 200 කියන්නේ ළමයි රුපියල් ලක්ෂ 3යි. හරි. ඊළඟට සෝරි මේ සාමාන්‍ය නෙමෙයි අසාමාන්‍ය අපතේ ළමයි සාමාන්‍ය අපතේ අපි අගය කරන්නේ මේ අසාමාන්‍ය අපතේ. ඊළඟට අපි නොනිමි තොගේ අගය කරන්න ඕනේ. නොනිමි තොගේ නම් පොඩ්ඩක් අපි පරිස්සම් වෙන්න වෙනවා ළමයි. නොනිමි තොගේ ගත්තාම හොඳයි.
නොනිමිත් තොගය ගත්තාම බලන්න අවසාන නොනිමිත් තොගයේ අමුද්‍රව්‍ය සම්බන්ධයෙන් සමානුපාත ඒකක සංඛ්‍යාව 3200යි. අමුද්‍රව්‍ය සම්බන්ධයෙන් සමානුපාත ඒකක සංඛ්‍යාව 3200යි. ඊළඟට නොනිමිත් තොගයේ ශ්‍රමය සම්බන්ධයෙන් ගත්තාම සමානුපාත ඒකක සංඛ්‍යාව තියෙනවා කීයද බලන්න ළමයි? ශ්‍රමය සම්බන්ධයෙන් සමානුපාත ඒකක සංඛ්‍යාව 2240යි. ඊළඟට විචල්්‍ය නිෂ්පාදන පොදු කාර්ය සම්බන්ධයෙන් සමානුපාත ඒකක සංඛ්‍යාව කීයක් තියෙනවද? විචල්්‍ය නිෂ්පාදන පොදු කාර්ය සම්බන්ධයෙන් අවසාන නොනිමිත් තොගයේ සමානුපාත ඒකක සංඛ්‍යාව 1120ක් තියෙනවා. ඒක නිසා අපිට මේක වෙන වෙනම ගුණ කරලා ගන්න වෙන්නේ ළමයි. මේක වෙන වෙනම ගුණ කරලා ගන්න වෙන්නේ. එහෙනම් බලන්න ද්‍රව්‍ය වල සමානුපාත ඒකකයක අපි ගණනය කරා රුපියල් 132ක් කියලා. ශ්‍රමයේ සමානුපාත ඒකකයක පිළිවෙල රුපියල් 54ක් කියලා ගණනය කරා. ඊළඟට රුපියල් 14ක් කියලා ගණනය කරා විචල්්‍ය නිෂ්පාදන පොදු කාර්යවල සමානුපාත ඒකකයක පිළිවෙල. එහෙනම් මේ ටික එකතු කරලා තමයි ළමයි නොනිමිත් තොගය අගය කරන්න වෙන්නේ. මේ නොනිමිත් තොගෙ හින්දා තමයි ළමයි කරදරේ. නැත්තම් කිසි ප්‍රශ්නයක් නැහැ මේක. හොඳයි. 3232කින් ගුණ කරාම උත්තරේ එනවා රුපියල් 422400යි. ඊළඟට 2240 ගුණ කරන්න 54න් උත්තරේ එනවා රුපියල් 120960ක්. ඊළඟට 1120 ගුණ කරන්න ළමයි 14න් උත්තරේ එනවා 15680ක් කියලා. උත්තරේ එනවා රුපියල් 15680ක් කියලා. එහෙනම් මේ ටික එකතු කරාම කීයක් එනවද? මේ ටික එකතු කරාම 422400යි 120960යි 5680යි එකතු වෙනවා ළමයි 559040ක්. රුපියල් 559040ක්. ඔන්න ඕක තමයි අපි තොගවල වටිනාකම් වෙන්නේ. අපි මේ කාල පරිච්ඡේදය තුළ නිමක කිලෝග්‍රෑම් 26500කට අදාළව අපේ වටිනාකම කීයද? රුපියල් 53යි. අසාමාන්‍ය අපතේ නිසා අපිට වෙන පාඩුව ළමයි රුපියල් 3යි. ඊට පස්සේ නොනිමිත් තොගයේ ළමයි ඉතුරු වෙලා තිබ්බ කිලෝග්‍රෑම් ගාන කීයද? ජූනි මාසයේ අවසානයේදී කිලෝග්‍රෑම් 3200ක නොනිමිත් තොගයක් අපි ළඟ තිබ්බා. කිලෝග්‍රෑම් 3200ක නොනිමිත් තොගයක් තිබ්බා. ඔය 3200 වටිනාකම අගය කරනවා රුපියල් 559040ක් කියලා. රුපියල් 559040ක් කියලා. ඔන්න ඔතෙන්ට එනකම් ඔයා කරගත්තා කියන්නේ ළමයි. දැන් මේ ප්‍රශ්නේ කොටස් දෙකක් තියෙනවානේ. එකක් තමයි ලකුණු 6ක් සමානුපාත ඒකක දැක්කන ප්‍රකාශනයේ පිළියෙල කරන එකට දෙවෙනි B කොටස පෙර සැරිප් ගිණුම පිළියෙල කරන එකට මේ ලකුණු වට නිකන් ඇස් වහගෙන ගන්න පුළුවන් ඔයා මේ කොටස හරියට කරගත්තා නම් ළමයි. මේ කොටස හරියට කරගත්තා නම්. හරි මෙතෙන්ට එනකම් ප්‍රශ්න තියෙනවද ළමයි? තොග අගය කිරීම සම්බන්ධ ප්‍රශ්න තියෙනවද? පැහැදිලිද ඊළඟ පෙර සැරිය හදන්න කලින්? තාම මම පෙර සැරි ගිණුම හැදුවේ නැහැ. පෙර සැරි ගිණුම හදන්න කලින් කියන්න බලන්න ළමයි මේ කරපු කොටසේ ප්‍රශ්න අපැහැදිලිතාව මොනවා හරි තියෙනවද? හරි නියමයි. පැහැදිලි කියලා කියනවා හැමෝටම. very good. හරි. දැන් මේක පදනම් කරගෙන ළමයි අපි පෙර සැරි ගිණුම පිළියෙල කරන්න ඕනේ. පෙර සැරිය කියන්නේ අපේ ලෙජර් ගිණුම. පෙර සැරිය කියන්නේ අපේ ලෙජර් ගිණුම එකම වෙනස තමයි. මේ ලෙජර් ගිණුමේ අපි ඒකක සංඛ්‍යාව පෙන්වනවා. දැන් පෙර සැරි ගිණුම පටන් ගන්නෙම ළමයි. පෙර සැරිය කියන්නේ ඇත්තටම මේ නොනිමි භාණ්ඩ ගිණුමක්. අර work in progress ගිණුමක්. නොනිමි තොග ගිණුමක්. එතකොට පෙර සැරි ගිණුම පටන් ගන්නේ කිසියම් කාල පරිච්ඡේදයක් ආරම්භයේ ආරම්භක නොනිමි තොගයක් තියෙනවා නම් ඒක තමයි අපි පෙර සැරි ගිණුමේ මුලින්ම පෙන්වන්න ඕනේ ළමයි. කිසියම් කාල පරිච්ඡේදයක් ආරම්භයේ ආරම්භක නොනිමි තොගයක් තියෙනවා නම් ඕක ඔයාලට ආරම්භක නොනිමි කියලා පෙන්වන්නත් පුළුවන්. අපි ගිණුම් කරන මූල ධර්මයන්ගෙන් ගත්තොත් ශේෂය ඉදිරියට ගෙනාවා කියලා ඇත්තටම පෙන්වන්න ඕනේ ළමයි. ගිණුම් කරන මූල ධර්මයන්ගේ දෘෂ්ටි කෝණයෙන් ගත්තොත් නම් ශේෂය ඉදිරියට ගෙනාවා කියලා අපි ඇත්තටම පෙන්වන්න ඕනේ. එහෙනම් අපි මුලින්ම ආරම්භක නොනිමි තොගයේ මේ පෙර සැරි ගිණුමේ ආරම්භක ශේෂය විදියට පෙන්වන්න ඕනේ. දැනටම අපි ඒක දන්නවනේ ළමයි ප්‍රශ්නේ අපිට ඒක දීලා තිබ්බා මේ 2025 ජූනි මාසයේ ආරම්භයේ පැවති නොනිමි තොගය කිලෝග්‍රෑම් 4600ක් වූ අතර එහි සම්පූර්ණ කිරීමේ මට්ටම් පහත පරිදි විය කියලා වටිනාකම් ටිකක් දීලා තියෙනවානේ. මෙන්න මේ වටිනාකම් වල එකතුව ගන්න බලන්න ළමයි. ද්‍රව්‍ය වල එකතුව 657350යි. ඊළඟට ශ්‍රමයේ එකතුව 156350
960යි රුපියල් 1,56,960යි. ඊළඟට විචල්‍ය නිෂ්පාදන වල එකතුව 46,90යි. එහෙනම් මුළු එකතුව වෙනවා 8,60,400ක්. රුපියල් 8,60,400ක්. එහෙනම් ළමයි ඔයාගේ ආරම්භක නොනිමි තොගයේ කිලෝග්‍රෑම් 4,600ක් තියෙනවා. ඒකක තීරය ඔයා පෙන්නනවා ඒකක සංඛ්‍යාව කියලා කිලෝග්‍රෑම් 4,600ක්. වටිනාකම තීරය ඔයා පෙන්නනවා රුපියල් 8,60,400ක්. වටිනාකම තීරුවේ ඔයා වටිනාකම කියලා පෙන්වනවා ළමයි රුපියල් 8,60,400. වටිනාකම කියලා රුපියල් 8,60,400ක් පෙන්වනවා. පැහැදිලිද? ඊට පස්සේ අපි මොකද කරන්නේ? ඊළඟට මේ පෙරසැරි ගිණුමට අපි හර කරන්නේ ළමයි. පෙරසැරි ගිණුමට අපි හර කරන්නේ යම් අපි දැන් මේ මාසය ඇතුළතදී මේ තියෙන ආරම්භයේ තිබ්බ නොනිමිතෝගේ වටිනාකම මාසය ඇතුළේ අපි දරන සියලුම වියදම් ළමයි පෙරසැරි ගිණුමට හර කරනවා. ඔයා ඉගෙනගෙන ඇතිනේ. හැම වෙලේම ළමයි නිෂ්පාදන ක්‍රියාවලියක් තුළ වියදම් දරනකොට ඒක අපි නොනිමිතෝග ගිණුමක් හර කරනවා. අන්න මේ නොනිමිතෝග ගිණුම තමයි මේ පෙරසැරි ගිණුම. මාසය ඇතුළේ අපි දරපු වියදම් ටික බලන්න මොනවද කියලා. 2025 ජූනි මාසයට අදාළව දරපු වියදම් ටිකනේ මේ දීලා තියෙන්නේ. අපි අමුද්‍රව්‍ය කිලෝග්‍රෑම් 28000ක් ගෙනල්ලා තියෙනවා. කිලෝග්‍රෑම් ඒ වෙනුවෙන් 37,06,5000ක් වියදම් කරලා තියෙනවා. එහෙනම් ඔයාට මෙතන පෙරසැරි ගිණුමේ අමුද්‍රව්‍ය කියලා. දැන් දිත්ත සටහනක් විදිහට යනවා නම් ළමයි ඔයාගේ ද්‍රව්‍ය පාලන ගිණුම බැර වෙලා පෙරසැරි ගිණුම හර වෙන්න ඕනේ. කිලෝග්‍රෑම් 28000ක අමුද්‍රව්‍ය ඔයා ගෙනල්ලා තියෙනවා ළමයි. කිලෝග්‍රෑම් 28000ක අමුද්‍රව්‍ය ගෙනල්ලා තියෙනවා. ඒකේ වටිනාකම වෙනවා 37,06,5000. රුපියල් 37,06,5000ක් වෙනවා වටිනාකම. ඊළඟට ඍජු ශ්‍රමය ගත්තාම ඍජු ශ්‍රමය නම් ඒකක සංඛ්‍යාවක් නෑ වටිනාකම 14,70,000. ඍජු ශ්‍රමය රුපියල් 14,76,000ක් ඍජු ශ්‍රමයේ වටිනාකම. ඍජු ශ්‍රමයේ වටිනාකම රුපියල් 14,76,000ක්. විචල්‍ය නිෂ්පාදන පොදු කාර්ය 3,61,590ක්. දැන් මේවා ළමයි දිත්ත සටහන වලින් එන දේවල් නිකන් දානවා නෙමෙයි. දැන් උදාහරණයක් විදිහට ශ්‍රමයේ වියදම ළමයි අපි සමහරට වැටුප් පාලන ගිණුමක් බැර කරලා පෙරසැරි ගිණුම හර කරනවා වෙන්නේ නැති. ඊළඟට විචල්‍ය නිෂ්පාදන පොදු කාර්ය වියදම් නම් පොදු කාර්ය පිරිවැය ගිණුමක් බැර කරලා පෙරසැරි ගිණුම හර කරනවා. ඕක තමයි දිත්ත සටහන. මේ තියෙන්නේ දැන් හැම වෙලේම පෙරසැරි ගිණුමේ හරපැත්ත නියෝජනය කරන්නේ යෙදවුම් ටික ළමයි. හරපැත්ත නියෝජනය කරන්නේ යෙදවුම් මොනවාද පෙරසැරියට දැම්මේ? බැරපැත්ත නියෝජනය කරන්නේ පෙරසැරියෙන් එළියට ගිය දේවල් ටික. පෙරසැරියෙන් එළියට ගිය දේවල් ටික. සාමාන්‍ය ළමයි හොඳට මතක තියාගන්න පෙරසැරි ගිණුම හදද්දී අපිට මේ වගේ මට්ටමකට ආවම අපිට අමතක වෙන දෙයක් තියෙනවා. ඒ තමයි හැම වෙලෙම ළමයි මේ අමුද්‍රව්‍ය වල සිද්ධ වෙච්ච අපතේ යෑම අපි පෙරසැරි ගිණුමේ නියෝජනය කරන්න ඕනේ. පැහැදිලිද? හරි. මම දැන් ඒක ස්පෙන්නලා ඉන්නම්. දැන් නිකමට හිතන්න මේ අභ්‍යාසය නම් ළමයි නිකමට හිතන්න මොකද මේක මම විශේෂයෙන්ම කියන්න හේතුව පෙරසැරි ගණන් වලදී අපිට වරදින තරක් අපි ඔක්කොම තොග ටික අගය කරගන්නවා. හැබැයි සාමාන්‍ය අපතේ දාන්න අපිට අමතක වෙනවා. ප්‍රධානම දේ තමයි ළමයි මේ සාමාන්‍ය අපතේ කියන එක අපි අංක 1ට දාලා තියාගන්න එක වැදගත්. මොකද නැත්නම් අපිට අමතක වෙන්න පුළුවන්. දැන් මේ අභ්‍යාසයේදී නම් ළමයි සාමාන්‍ය අපතේ යෑම සඳහා අපිට සුන්බුන් අගයක් තිබ්බා. සාමාන්‍ය අපතේ සඳහා සුන්බුන් අගයක් තිබ්බා. සාමාන්‍ය අපතේ වෙච්ච අමුද්‍රව්‍ය ප්‍රමාණය කිලෝග්‍රෑම් 1400යි එකක් 175 ගානේ විකුණලා 2,45,000ක් අපිට ලැබුණා. හිතන්න නිකමට හරි ගානක සාමාන්‍ය අපතේට සුන්බුන් අගයක් නොතිබ්බනම් සාමාන්‍ය අපතේට සුන්බුන් අගයක් නොතිබ්බනම් ඔයා කරන්නේ මොකද්ද? සාමාන්‍ය අපතේට සුන්බුන් අගයක් නොතිබ්බනම් ළමයි සාමාන්‍ය අපතේ ඒකක සංඛ්‍යාව ඔයා මෙතන පෙන්නනවා වටිනාකමක් දාන්නේ නැහැ. හැබැයි සුන්බුන් අගයක් තියෙනවා මෙතන 2,45,000ක. අන්න ඒ වටිනාකම අපි මෙතන දානවා. මේක දිත්ත සටහනක් විදිහට ඕන ලියා ගන්න ළමයි දිත්ත සටහනක් විදිහට ගත්තොත් එහෙම මොකද වෙන්නේ? ඔයාට දැන් මේ කිලෝග්‍රෑම් 1400 ඔයා විකුණනවා හෝ විකුණලා මුදල් ලැබෙනවා හෝ ලැබිය යුතුයිනේ. මුදල් ලැබුණා කියලා හිතුවොත් ඔයාගේ මුදල් ගිණුම හර වෙලා මේ පෙරසැරි ගිණුම බැර වෙනවා 2,45,000ක්. මේක තමයි දිත්ත සටහන. මුදල් ලැබුණා නම් මුදල් ගිණුම හර පෙරසැරි ගිණුම බැර 2,45,000. එහෙම නැත්නම් ණයට නම් වෙච්ච ණය ගැති පාලන හර වෙලා පෙරසැරි ගිණුම බැර වෙනවා 2,45,000. එකම දේ දැන් අර ඔයාට මතක තියෙන අපි ද්‍රව්‍ය පිරිවැය මේ 8,60,000යි 37,06,5000යි මේ ටික මෙන්න මේ ද්‍රව්‍ය පිරිවැයන් දෙක එකතු කරලා ඒකෙන් සාමාන්‍ය අපතේ සුන්බුන්නගේ අඩු කරා. අන්න ඒ දේ ළමයි මේ දිත්ත සටහනකට සිද්ධ වෙනවා. දැන් බලන්න හර පැත්තේ තියෙනවා ළමයි ආරම්භක නොනිමි වල තියෙන වටිනාකම ආරම්භක නොනිමි වල දැන් මේ 8,60,000 ඇතුලේ ළමයි ද්‍රව්‍ය පිරිවැයක් තියෙනවානේ. ඊට අමතරව අමුද්‍රව්‍ය 37,06,5000ක් තියෙනවා. එතකොට මෙන්න මේ ද්‍රව්‍ය පිරිවැයන් හර පැත්තේ තියෙන එකෙන් තියෙද්දි
සාමාන්‍ය අපතේ සුන්බුන්නගේ බැර කරනවා කියන්නේ අර ද්‍රව්‍ය පිරිවැයෙන් අපි කරපු අඩු කිරීමත් එක්ක අනුගත වෙනවා. ඒක නිසා හොඳට මතක තියාගන්න පෙරසැරි ගිණුමක් හදනකොට සාමාන්‍ය අපතේ අනිවාර්යයෙන්ම දාන්න ඕනේ. සාමාන්‍ය අපතේ සුන්බුන්නගයක් විකුණුම් වටිනාකමක් නැත්තම් ළමයි ඒකක සංඛ්‍යාව විතරක් දාලා නවත්තන්න සුන්බුන්නගයක් තියෙනවා නම් අපි ඒක වටිනාකම මෙතන සඳහන් කරන්න ඕනේ. ඔන්න සාමාන්‍ය අපතේ අපි දාන විදිය. ඊළඟට අපි මොකද කරන්නේ? ඊළඟට අපි මේ ගණනය කරගත්ත නිමෙවුම එකින් එක දාන්න ඕනේ. නිමිතෝගය මාසය ඇතුළේ ළමයි කිලෝග්‍රෑම් 26500ක් මන් සම්පූර්ණයෙන් නිම කරලා මාරු කරලා තියෙනවා ඊළඟ පෙර සැරියට. ඒකේ වටිනාකම රුපියල් ලක්ෂ 53. ඒකේ වටිනාකම රුපියල් ලක්ෂ 53. එහෙනම් ඔයාට ඒක ගේන්න පුළුවන්. නිමිතෝගය. නිමිතෝගය කිලෝග්‍රෑම් 26500ද 26500ක් නේ. ඔව්. ඔව් කිලෝග්‍රෑම් 26500ක් තමයි මාසය ඇතුළේ නිම කරන්නේ. ඒ 26500 වටිනාකම ලක්ෂ 53ක්. ඒක මම මේකේ පෙන්නුණා. මෙන්න මෙතෙන්ට ඕන අගයන් ටික ගන්න තමයි අපි අච්චර ලොකු වැඩක් කරේ ළමයි. පැහැදිලිද? ඊළඟට බලන්න මොනවද තියෙන්නේ කියලා. ඊළඟට අසාමාන්‍ය අපතේ තියෙනවා ළමයි 1000 කිලෝග්‍රෑම් 1500ක් වටිනාකම ලක්ෂ 3ක්. ඒකත් මම දානවා. දැන් මෙතන නිමිතෝගයට අදාළ දිත්ව සටහන තමයි ළමයි නිමිතෝගය මාරු කරන්නේ ඊළඟ පෙරසැරියටනේ. පෙරසැරිය අංක 2ටනේ. එහෙනම් පෙරසැරිය අංක 2 හර කරනවා නිමිතෝගය රුපියල් ලක්ෂ 53ක්. පෙරසැරිය අංක 1 බැර කරලා තියෙනවා ලක්ෂ 53ක්. ඊළඟට අපේ අසාමාන්‍ය අපතය. අසාමාන්‍ය අපතේ ළමයි කිලෝග්‍රෑම් 1500ක් කියලා අපි ගණනය කරගත්තා. ඒක වටිනාකම අපිට ආව රුපියල් ලක්ෂ 3ක් කියලා. මේකට අදාළ දිත්ව සටහන ඕනේ නම් ළමයි දිත්ව සටහන වාගේ අවබෝධයට ලියා ගන්න. දිත්ව සටහන තමයි අපේ අසාමාන්‍ය අපතේ කියන වියදම් ගිණුම හර කරලා පළවෙනි පෙරසැරි ගිණුම බැර කරනවා. එතකොට අසාමාන්‍ය අපතේ කියන වියදම් ගිණුමට යන ලක්ෂ 3 ළමයි අපි කාල පරිච්ඡේදයේ අවසානයේදී ලාභාලාභ ගිණුමට මාරු කරනවා. ඒක අපි ලාභාලාභ ගිණුමට මාරු කරනවා. ඒක අපිට නිෂ්පාදන පිරිවැයක් විදිහට සලකන්න බෑ. අපේ මොනවා හරි අකාර්යක්ෂමතාවයක් නිසා සිද්ධ වෙච්ච දෙයක්. හරි නිමිතෝගය පොඩ්ඩක් ආයෙ කියන්නකෝ. නිමිතෝගය ළමයි දැන් මේ කතාවේ කියන විදිහට කියන්නේ මෙයාලා පළවෙනි පෙරසැරියෙන් දෙවෙනි පෙරසැරියට මාරු කරනවා කියලානේ. එතකොට ළමයි පළවෙනි පෙරසැරියෙන් දෙවෙනි පෙරසැරියට මාරු කරනවා කියන්නේ දෙවෙනි පෙරසැරිය මේක යෙදවුමක් බවට පත් වෙනවා. ඒක නිසා දිත්ව සටහන් පැත්තෙන් හිතුවොත් දෙවෙනි පෙරසැරි ගිණුම හර වෙලා රුපියල් ලක්ෂ 53ක් පළවෙනි පෙරසැරි ගිණුම බැර වෙනවා ලක්ෂ 53ක්. අපෙන් ඉල්ලලා තියෙන පළවෙනි පෙරසැරියේ විතරක් නිසා ළමයි මම බැර සටහන විතරයි මෙතන දාලා තියෙන්නේ. නිකමට හරි හිතන්න මේ පෙරසැරියෙන් පස්සේ කෙලිම මේක මේ නිෂ්පාදිතය 100%ක් සම්පූර්ණ වුණා නම් අපි නිමිත් භාණ්ඩ තොග ගිණුමක් හර කරලා පෙරසැරි ගිණුම බැර කරනවා. හැබැයි මෙතනදී මේ පෙරසැරියෙන් පස්සේ නිමිත් තොගයකට නෙමෙයි යවන්නේ ඇත්තටම ගත්තොත්. අපි මේක යවන්නේ ඊළඟ පෙරසැරියට. ඒක නිසා ළමයි දෙවනි පෙරසැරි ගිණුම හර වෙලා පළවෙනි පෙරසැරි ගිණුම බැර වෙන්න ඕනේ. මම හිතනවා පැහැදිලි ඇති කියලා. අන්තිම එක තමයි ළමයි ඒකේ වටිනාකම ගත්තේ කොහොමද? වටිනාකම ළමයි අපි කලින්ම ගණනය කරගත්තා නෙමෙයි. මේ ගණනය කරේ තොග අගය කිරීම කියලා ලක්ෂ 53. නිමිතෝගේ අපි අගය කරා ලක්ෂ 53කට. අසාමාන්‍ය අපතේ අපි ලක්ෂ 3කට අගය කරා. ඊළඟට අවසාන නොනිමිතෝගේ 5,50,40කට අගය කරා. මේ අගය කිරීම කරේ ළමයි මේ වැලියුේෂන් එක කරේ අර පෙරසැරි ගිණුමේ අවශ්‍ය කරන දිත්ව සටහන් ටික තියන්න. පැහැදිලිද? පෙරසැරි ගිණුමට දාන්න ඕන දිත්ව සටහන් ටික දාන්න තමයි අගය කිරීම ටික අපි කරේ. පැහැදිලිද වටිනාකම් ගත්ත විදිහ ළමයි? අපි මේ තනිකර මේ මුළු එක්සර්සයිස් එකම කරේ ළමයි තොග අගය කිරීම වෙනකන් ඔන්න ඔය වටිනාකම් ටික ගන්න. හරි. ඊළඟට නොනිමිත් තොගය. නොනිමිත් තොගය කිලෝග්‍රෑම් 3200ක් තියෙනවා ළමයි. දැන් නොනිමිත් තොගය අපි ගන්නේ සමානුපාත ඒකක සංඛ්‍යාව නෙමෙයි ඇත්තටම තියෙන කිලෝග්‍රෑම් සංඛ්‍යාව කිලෝග්‍රෑම් 3200ක් තියෙනවා. ඒක අපි අගය කරලා තියෙනවා 5,59,040කට. අපි සාමාන්‍ය නොනිමිත් තොගය තමයි අන්තිමට පෙන්වන එක සුදුසු ළමයි. නොනිමිතෝගේ තමයි ඇත්තටම මේ ගිණුමේ අවසාන ශේෂය වෙන්නේ. නොනිමිතෝගේ තමයි මේ ගිණුමේ අවසාන ශේෂය වෙන්නේ. ඒ කියන්නේ ඔයා හරිනම් ළමයි මේ ගිණුම වටිනාකම් දාන්න ඕනෙත් නැහැ. තුලනය කරා නම් ওই නොනිමිතෝගේ වටිනාකම එන්න ඕනේ 5,59,040ක් කියලා ආවා. 5,59,040ක් කියලා ආව නොනිමිතෝගේ වටිනාකම අපි තොග අගය කිරීමේදී 5,59,040ක් කියලා අපිට වටිනාකම ආවා. කිලෝග්‍රෑම් සංඛ්‍යාව නොනිමිතෝගේ තිබ්බ කිලෝග්‍රෑම් සංඛ්‍යාව 3,200යි. 3,200යි.
හරි. ඔන්න ඔච්චරයි ළමයි පෙරසැර කිරීම කරන්න තියෙන්නේ. මේ නොනිමිස් තොගය කියන්නේ ඇත්තටම ළමයි අපේ පහළට ගෙනියන ශේෂය, අවසාන ශේෂය. ආරම්භක තොගය කියන්නේ අපේ ඉදිරියට ගෙනියන ශේෂය ළමයි. අවසාන නොනිමි තොගය කියන්නේ පහළට ගෙනියන ශේෂය. ඔයා දැන් මෙතන වටිනාකම් නොදා මේ ගිණුම් තුලනය කරා නම් ළමයි මේ ගිණුම් තුලනය කරා නම් මේ වටිනාකම් එන්න ඕනේ. දැන් මේ ගිණුම අපි අවශ්‍ය කරන ආරම්භක අවසාන ශේෂයන් සහ සියලුම අගයන් දාලා තියෙන නිසා ඔයා ඕනනම් එකතු කරලා බැලුවොත් හර පැත්තයි බැර පැත්තයි සමාන වෙන්නත් ඕනේ. දැන් බලන්න ඒකක සංඛ්‍යාවක් විදියට ගත්තොත් ළමයි හර පැත්ත එකතුව කීයක් එනවද? 4600යි 28000යි කියන්නේ 32600ක් වෙනවා. ඊළඟට ඒකක සංඛ්‍යාව බැර පැත්තේ ගත්තොත් 1400යි 26500යි 1500යි 3200යි 32600ක් කරනවා. දැන් ගිණුම තුලණය වෙලා හින්දා හර පැත්තයි බැර පැත්තයි සමාන වෙන්න ඕනේ. ඊළඟට පෙරසැරි ගිණුමේ හර පැත්තේ වටිනාකම් වල එකතුව ගන්න 8,60,400යි 37,06,000 37,06,050යි ඊළඟට 14,76,000 14,76,000යි ඊළඟට 3,61,590යි එකතු වෙනවා 64,04,040යි 64,04,040ක් බැර පැත්ත එකතුවත් ඔය අරගෙන බලන්න 2,45,000යි 1,53යි 1,03යි 5,59,040යි 64,04,040ක් එනවා. හැමදාම ළමයි මේ වගේ ගානක් අහන්න. ඉතින් ඔයා මේක හරියට මේ පියවර ටිකත් එක්ක හරියට ප්‍රැක්ටිස් කරලා වේගය හදාගත්තා නම් මේකට එන ලකුණු 14 15 ෂුවර් පිට ගොඩ දාන්න පුළුවන්. හරි. පැහැදිලිද ළමයි මේ කොටස? කියමු බලන්න. මේ කොටස පැහැදිලිද? ප්‍රශ්න තියෙනවද? අපැහැදිලි තැන් තියෙනවද? පැහැදිලිද මේ කොටස? හරි. පැහැදිලි කියලා කියනවා. ක්ලියර් ක්ලියර්. හරි. හරි. කලින් මේ ගාන හදන්න try කරා වීඩියෝ බල බල අද හොඳටම තේරුණා. හරි. නියමයි. ඔයාලට මේක තේරුණා නම් ළමයි එච්චරයි. මේක තේරුණා නම් එච්චරයි. මොකද මේක අනිවාර්යයෙන්ම විභාගෙදී එන කොටසක්. මේක තේරුම් ගන්නවා කියන ළමයි ලකුණු දැන් බලන්න පහුගිය විභාගෙදී ලකුණු 14ක්. පහුගිය විභාගෙදී ලකුණු කීයද? ලකුණු 14ක් දීලා වෙන් වෙලා තියෙනවා. ඉතින් ලකුණු 14ක් එනවා කියන්නේ හිතා ගන්න පුළුවන් නේ කොච්චර වැදගත්ද කියලා. විශේෂයෙන්ම පෙරසැරි පිරිවැයකරණය අපි ඊළඟට කතා කරා ආයෝජන තීරණ ඊට පස්සේ අපි කතා කරා ළමයි ප්‍රමිත පිරිවැයකරණය සහ විචලතා විශ්ලේෂණය මේ කොටස් ළමයි කෙලින්ම ලොකු ලකුණු එනවා. අනිත් ඒවා වගේත් ලකුණු තියෙනවා 10 15 තියෙනවනේ. ඒක නිසා ළමයි මේක හොඳට ස්ටඩි කරන්න. මේකට අදාළව තව වීඩියෝස් කීපයක් ළමයි අප්ලෝඩ් වෙයි. එතකොට මේ වීඩියෝසුත් බලන්න. ඒ කියන්නේ තව පාස් පේපර්ස් කීපයක් LMS එකට දාන්න. එතකොට මම හිතන්නේ කලින් කරපු ඒ වගේත් ළමයි දැන් දාලා තියෙනවා. ඒවත් බලන්න. එතකොට මේ ටික හොඳට කරගෙන යමු ළමයි. දැන් විභාගෙ ටික ලඟ වෙනවා. ඒක නිසා අපි ටිකක් මහන්සි වෙලා මේ ටිකේ වැඩ කරන්න ඕනේ. හොඳ ફોකස් එකක් දීලා මේ ටිකේ ළමයි හොඳට වැඩ ටික කරගෙන යන්. එතකොට කිසි අවුලක් නැතුව ඔයාට මේක ගොඩ දාගන්න පුළුවන්. ඒක නිසා ළමයි හොඳට අවධානයෙන් මේ කොටස් ටික බලා ගන්න. හරි. O level නිසා එක්සෑම් කල් යයිද? ඒක නම් කියන්න බෑ ළමයි. මොකද දැන් මේක කල් ගිය නිසා එකපාරකුත් මං හිතන්නේ නෑ කියන්න බෑ. ඉතින් සමහර අවස්ථාවල තත්ත්වයන් අනුව වෙනස් වෙන්න පුළුවන්. හැබැයි අපි පළවෙනිම දේ කල් යන්නේ නැති වෙයි කියලා උපකල්පනය කරගෙන. කල් යන්නේ නැති වෙයි කියලා උපකල්පනයක ඉඳගෙන අපි වැඩ කරගෙන යමු. කල් ගියොත් බෝනස් එකක්. හැබැයි කල් නොවන තරමට ළමයි හොඳයි. කල් යනවා කියන ඔයාලගේ වයසත් යනවා. ඕක දැන් නෙමෙයි තේරෙන්නේ ටික කාලයක් යද්දි. ඒ කියන්නේ ඉක්මනටම එක්සෑම් ඉවර වෙන තරමට හොඳයි. අපි උපකල්පනයකට යමු කල් යන්නේ නෑ කියලා. එහෙම උපකල්පනයක ඉඳගෙන ළමයි අපි මේ ටික කරගෙන යමු. හොඳයි.
හොඳයි සර් මේ දැන් මේ දවස් ටිකේ පේපර් කළාම ඇතිද සාමාන්‍යයෙන් කොච්චර කාලයක ඉඳන් කරන්න ඕනේද 2022 විතර දැන් ඇතිද හොඳයි දැන් ඔයාට තියරි දැනුම තියෙන ළමයි පේපර්ස් කරන්න හොඳටම පේපර්ස් කරන්න කරන්න පුළුවන් උපරිම 2022 ඉඳන් කරනවා කියන්නේ එතකොට 22 23 24 25 ගුණ කිරීම දෙක කියන්නේ 22 23 24 25 පේපර්ස් 8ක් විතර කවර් වෙනවා කියන්නේ හොඳයි තව පුළුවන් නම් ඊටත් එහාට යන්න පුළුවන් නම් හොඳයි ළමයි හැබැයි පේපර්ස් 22 ඉඳන්වත් කවර් වෙනවා නම් හොඳයි ඊට පස්සේ සර් මේ ගානේ තව පේපර්ස් ගණන් කරන්න පුළුවන්ද? හරි අපි බලමු ළමයි. මම කොහොමත් තව වීඩියෝ එකක් දෙකක් LMS එකටත් දානවා. ඊට අමතරව අපි බලමු අපේ තව කරන්න තියෙනවා ප්‍රාග්ධන මූලාශ්‍ර සහ අපේ තියෙන වෙලාවත් එක්ක බලලා කරන්න පුළුවන්ද කියන එක අපි බලමු. හොඳයි. එහෙනම් ළමයි අපි අදට සෙන් එක ඉවර කරමු. කරපු දේවල් ටික හොඳට බලා ගන්න ළමයි මම මේ ෆයිල් එකත් ඔයාලට ෂෙයා කරන්නම්. එකම දේ මේ පාර විභාගයේ හොඳට නිකන් පාස් වෙලා හරියන්නේ නැහැ. හොඳ රිසල්ට් එකක් එක්ක පාස් වෙනවා කියලා කරමු. අපි නැත්තම් මේ වෙන මහන්සියක් නෑ ළමයි ඒක නිසා අපි බලමු හොඳයි සර් පුල් පේප් එකක් කරමුකෝ වීඩියෝ විදිහට දාන්නකෝ හරි අපි බලමු ළමයි ඒක හරි එහෙනම් ළමයි අපි අදට සෙෂන් එක මෙතනින් ඉවර කරමු ඉතුරු ටික අපි ඊළඟ දවසේ සාකච්ඡා කරමු